අපි ගත්තොත් සුළු ධනේශ්වර නිර්ධරයන් සහ මධ්‍යම පන්තිකයන් සහ ඉහළද මේ ඇතුලේ අපිට තාම ජීවත් වෙන්න පුළුවන් කියන මතේ හිඳලා තමයි හැම එක්කෙනාම මේක ඉවැලුවේට් කරන්න යන්නේ. නමුත් මෙතන තියෙන ඇත්ත වශයෙන්ම වාසිදායක තත්ත්වය තමයි නිර්ධන පන්තිය වශයෙන්. මොකද දැන් ඇවිල්ලා තියෙන වඩාම බලපාන අර ඉස්සර සහෝදරෙක් කිව්වා වගේ බැලුවොත් එමේ හැමතැනම ඒක මොන ඩිසාස්ටර් එක වුණත් වඩාම බලපාන නිර්ධනයන්ට. දැන් එතකොට මෙතන මේකට ග්ලෝබලි රෙස්පොන්ඩ් කරන සිස්ටම් එකක් හදාගත්තේ නැත්නම් මොකද මේක අපි කියනවා නම් අත් වශයෙන්ම මේ සිල්ලර ඒව තමයි අත් වශයෙන්ම මේ වගේ රටවල් කෙරෙන්නේ මොකද ඊට වඩා දෙයක් කියලා හිතන්නවත් බෑ. ඒකින්ද මේකට රෙස්පොන්ඩ් කරන්න වෙන්නෙම මම දකින විදිහට ග්ලෝබලි මතුවෙන මේ ව්‍යාපාරයකට තමයි කියන එක. මගේ අදහස් දැක්වීම පහළ වටේ මෙච්චරයි කියලා මට හිතෙනවා. මම හිතනවා අපිට සාකච්ඡාවට ගන්න පුළුවන් තවදුරටත්. ඔව්. ඔව් සහෝදරයා කියපේකට යමක් එකතු කරනවා නම් මම අර මගේ ප්‍රසන්ටේෂන් එකේ අන්තිමට පෙන්නපු මැනිෆෙස්ටෝ ඇත්තට මේක හැදෙන්නෙම ඒ අරමුණ පෙරදරි කරගෙන. මොකද මේක ගෝලීය වශයෙන් තියෙන ප්‍රවාහයක් නැත්නම් ගෝලීය සංවිධානයක් මේකට අවශ්‍යයි කියන එක අපි ගැඹුරින් විශ්වාස කරනවා. ඒ නිසා ඊටාම නිවැරදිව කිව්වා වගේ මම හිතන්නේ අපි විකල්ප පිළිබඳව සාකච්ඡාව දැනටමත් ආරම්භ කරලා තියෙනවා. ඒ පිළිබඳව ලෝකයේ සමාජවාදී ව්‍යාපාරය තුළ විශාල උනන්දුවකුත් තියෙනවා. ඒ වගේම මේවට බලපෑම් කරන විවිධ ව්‍යුහනුත් එයා නිර්මාණය කරගෙන තියෙනවා. ස්වාධීනව කණ්ඩායම් විදියට සමාජයේ විවිධ තලයන් වල ඒ උදාහරණයක් ගත්තොත් සමාජයට ස්වදේශික කණ්ඩායම් ඇතුලේ ස්ත්‍රීවාදී කණ්ඩායම් ඇතුලේ එකම අපි ගත්තොත් සමහරට පාර්ලිමේන්තුව ඇතුලේ ඇතැම් විට රාජ්‍ය බලය ඇතුලේ මේ හැමතැනදීම මේක අපිට පේනවා මේ දකින්න පුළුවන් විවිධ ආකාරයෙන් වර්ධනයන් තියෙනවා. ඒ නිසා ඒකයි අර මේ යුගයට අදාළව මැනිෆෙස්ටෝවක් අර මම පෙන්නපු ඉකෝ සෝෂලිස්ට් මැනිෆෙස්ටෝ හරිත සමාජවාදී මැනිෆෙස්ටෝ පවා ඉදිරියට එන්නේ ඒ අරමුණත් එක්ක. මම මේකෙන් අදහස් කරන්නේ ඒක සම්පූර්ණ ලියවිල්ලක් කියලා. අපිට ගෝලීය දකුණෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රමාණය විශාල වෙන්න පුළුවන් ඒ වගේ ලියවිල්ලකට. නමුත් ඒ වගේ විශාල වර්ධනයක් මේ වෙද්දී ලෝක සමාජවාදී ව්‍යාපාරය ඇතුලේ මේ වෙද්දී තියෙනවා. අන්තික මම අතවශ්‍යම මේ පෞද්ගලිකවත් අල්පසෞද්‍ය මේ ලෝනින් කතා කරලා තියෙනවා. මොකද මේ පළවෙනි වතාවට මම දැක්ක රිපෝට් එක පළවෙනි වතාවට ට්‍රිලියන 4.1ක වගේ ප්‍රමාණයක ආහාර නිෂ්පාදනය කරන දැනට පරිභෝජනයේ ලෙවල් එකේ තියෙන ආහාර නිෂ්පාදනය කරන්න බැරි වෙනවයි කියලා 2026 වෙනකොට. මේක සමහර කලා ටිපින් පොයින්ට් එකක් වෙන්න පුළුවන්. මොකද මේ සාමාන්‍යයෙන් අපි දැක්ක දෙයක් තමයි මේ 2025 මේ ක්‍රමයේ ඇතුලේ අපි ඇඩ්ජස්ට් කරන්න ඕන. අපි ක්‍රමය තුල ඇඩ්ජස්ට් වෙන්න බලනවා. නමුත් අපිට මේක ජීවත් වෙන්න නමුත් ඉදිරි කාලෙදී මේ මම දැක්කම රිපෝට්ස් දෙකම දැක්කා. ඒක ට්‍රිලියන 4.1ක ප්‍රමාණයක ආහාර නිෂ්පාදනය කරන්න බැරි වෙනවා. එතකොට ඒ කියන්නේ මේ ලෙවල් එකේ පරිභෝජනය කරන්න අපි දන්නවා ඒක සම්පූර්ණ පරිභෝජනය නමුත් මේ ඉක්විබිලියම් එක ලෙවල් එකේ ලෝක මට්ටමේ පරිභෝජනය කරන්න බැරි ට්‍රිලියන 4.1 කියන්නේ ජර්මනියේ ඉකොනොමි එකට ප්‍රමාණයකට GDP එකට සමාන ප්‍රමාණයක්. මේකකින්ද මේක ඇත්ත වශයෙන්ම මේ සටන ඇත්ත වශයෙන්ම ග්ලෝබලි මේක මිනිස්සු ඒකට රෙස්පොන්ඩ් කරන්න හොඳ වාතාවරණයක් ඉදිරියේදී මතුවීම පවතින එක තමයි මගේ හැඟීම. සහෝදරයා කියපේකට මම මේක නැවත පොඩක් ස්ටැබ්ලිෂ් කරන්න ඕන නිසා මේ රූපරාමව පෙන්වන්නේ මේ ඉන්ටර්ට්‍රොපිකල් කන්වර්ජන්ස් සෝන් එකේ ඇති වෙන වෙනස නැත්නම් ඒකේ තියෙන ටිපින් පොයින්ට් එක මාරු වෙන වෙලාව නැත්නම් මාරු වෙන දැන් මාරු වෙමින් තියෙන ඇත්තටම මේකදී සිද්ධ වෙන්නේ සම්පූර්ණ මොන්සූන් රේන් කියන එක මෝසම් වර්ෂාව කියන එකේ පැටර්න් එක වෙනස් වෙනවා. ඒකෙදී මෝසම් වර්ෂාව හදිසියේවත් තවදුරටත් මේ සමකෙන් පහළට ගමන් කරොත් එහෙම සම්පූර්ණ ආහාර නිෂ්පාදනය කරන එකේ රටාව වෙනස් වෙනවා. ඒකේ රිපෝට් එකේ තියෙන මම උන්න ඒකත් මෙතන බෙදා ගන්නම් මම chat එකේ මගේ ප්‍රසන්ටේෂන් එක සම්පූර්ණ ගෙවලා තියෙනවා. ඒ සම්පූර්ණ ආහාර නිෂ්පාදනය කියන එකේ හැකියාවන් මාරු වෙනවා. ඒක විශාල වශයෙන් බලපාන නිමිත ලෝක ආර්ථිකයටත් ප්‍රජාවගේ පැවැත්මටත් මොකද ආහාර නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථාන විදිහට පවතින ස්ථාන තියෙන්නේ තවමත් විශේෂයෙන් පළතුරු එළවලු ධාන්‍ය වර්ග සම්බන්ධයෙන්
මෙන්න මේ කලාපය ඇතුලේ. ඒ නිසා මම හිතන්නේ ධනවාදීන්ට වුණත් මේ වෙද්දි මම හිතන්නේ තවමත් මේ වෙද්දි උන් හිතමින් ඉන්නවා ගැඹුරින් කොහොමද මේක මාරු කරගන්නේ කියලා. ඔය AI තාක්ෂණය පිළිබඳව තියෙන ලියවිලි ටිකක් කියවුවොත් එහෙම ඔවුන්ගේ එක ප්‍රධාන උවමනාවක් තමයි climate prediction නැත්නම් climate change prediction කියන එක. ඒ වගේම alternative energy කියන කරුණු දෙක. ඒක අපිට මගහරින්න බෑ. ඔවුන්ගේ ප්‍රඥප්ති ගත්තත් ඔවුන්ගේ මැනිෆෙස්ටෝ වන් ගත්තත් අපිට දකින්න පුළුවන් මේ පිළිබඳව ටිකක් සීරියස්ලි හිතන බවක් අපිට පේන්න තියෙනවා. මම ඒක විශ්වාස කරනවා කියන එක නෙමෙයි මම කියන්න උත්සාහ කරන්නේ. නමුත් ඒක පිළිබඳව උනන්දුවක් නිර්මාණය වෙලා තියෙනවා ඒ සර්කල්ස් ඇතුලේ. මොහොසුදි. දැන් මේකම එක කාරණයක් වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් ලෝකේ ඉතාම සුපිරි ධනවතුන් මේ ප්‍රශ්නේ යම් ප්‍රමාණයකට විසඳා ගැනීම සඳහා වෙනත් ග්‍රහ ලෝකවලට යෑමට යන්න පුළුවන්ද නැද්ද කියන එක මන් දන්නේ නැහැ. නමුත් යෑමේ උත්සාහයක් දරන. ඒ කියන්නේ එයා හිතනවා මේ කාර්මික ධනවාදය විනාශ කරනව වඩා ලේසි වෙනත් ලෝකයක ගිහිල්ලා වෙනත් ග්‍රහ ලෝකයක පදිංචි වීම කියන. මේක ඇත්තටම අර ඒකකයන් හඳුන්වන විදියට රියල් අන්රියල් කියන එක කන පිට ගන්නවා. අපිට ඊටාම රියල් දේ අපි පිළිගන්නේ නැතුව ඊටාම අන්රියල් දේ තමයි අපි රියල් හැටියට පිළිගන්නේ. මේක තමයි ඇත්තටම අද තියෙන විශාල ප්‍රශ්නය. දැන් මේක බැලු බැලමට කාටක් තේරෙනවා. මේක අහගෙන හිටියාම කවුරුවත් මේකට විරුද්ධ වෙන්නේ නැති තරම් පොඩි අරේ මේ තැනකද බැලුනහම විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රශ්නය වටා ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම කියන එක. ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම කියන එක අදහස් වෙන්නේ UN වගේ සම්මේලනයක් තිබීම. නමුත් හැම රටකම විශේෂයෙන්ම කේන්ද්‍රීය නොවන ව්‍යාපාරයක් වෙන්නට ඕන. ඒක තමයි මේක ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් වෙන්නේ. ඒ වගේම මේක ව්‍යවස්ථාපක බලයක් වෙන්නේ මේ ව්‍යාපාරය කේන්ද්‍රගත නොවුණු ව්‍යාපාරයක් හැටියට තියෙනවා නම් තමයි. ඒ නිසා තමයි දැන් අර හතරවෙනි ජාත්‍යන්තරය ඉදිරිපත් කරපු ලියවිලි ගත්තාම මේ ලියවිලි මගින් අදහස් කරන්නේ මධ්‍යගත ව්‍යාපාරයක් හදන්න නෙමෙයි මේ ප්‍රශ්න සම්බන්ධයෙන්. ඒක ඊටාම කුඩා ඒකක හියුගෝ චාවෙස්ගේ වචන වලින් කියනවා කුඩා ඒක පදනම් කරගත්ත සම්පූර්ණයෙන්ම එයා දෙන වචන ගත්ත set of singularities වගේවෙන් තමයි අපි මේ ගොනු කරගන්නට යන්නේ කියන එකත් අපි මතක තියාගන්න ඕනේ. ඒ නිසාම තමයි ඇත්තටම අපි ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගැන කල්පනා කරනකොට අපි හිතන්නේ අර මධ්‍යගත ව්‍යාපාරයක්. අඩුම ධර්මයේ බුරුල් වුණත් UN මට්ටමේ නෑ, එහෙම නෙමෙයි. අපි මේ ව්‍යාපාරය පිළිබඳව කල්පනාවට ගන්නට ඕනේ. ඒක තමයි මේ දේශපාලනික ගමන් ගන්න. අර විදිය විකේන්ද්‍රීය එමෙත වෙච්ච නමුත් ඒ අතරට තියෙන්න ඕන අර අදහස් වශයෙන් න්‍යායාත්මක වශයෙන් කිසියම් වූ එකගත්වයක් ඇති කර ගැනීම. මම හිතන්නේ මෙන්න මේ කරුණත් බරපතල ලෙස සැලකිල්ලට ගන්නට ඕන. අපි ගොඩනගන්න යන මේ පරිසර හිතවාදී ධනේශ්වර නොවන ක්‍රමය ඇත්තටම මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම නෙමෙයි. ඊට වඩා හාත්පසින් වෙනස් මූලධර්මයන් මත පදනම් වූ ක්‍රමයක් හැටියට ගොඩනැගිය යුතුයි කියන එකත් මම කියන්නේ අපි සැලකිල්ලට ගන්න ඕනේ. දැන් අපි සුගතසෝගේ කතාවෙන් දෙද්දාර අපිට නැහැ ජාත්‍යන්තර වශයෙන් තනි ව්‍යාපාරයක් කියන අදහස තමයි. නමුත් මම කියන්නේ එහෙම ඕනම නැහැ. ඊට වඩා මම ඇත්තටම එහෙම අදහස් කරේ නෑ. විකේන්ද්‍රය ඒකටම සම්පූර්ණ එකග වෙනවා. එහෙමයි අදහස් වශයෙන් අදහස් වෙනුවෙන් එනී සිටින ව්‍යාපාර කණ්ඩායම් එක්ක ඒකතාවෙන් ඉස්සරහට යනවා මිසක් මම එහෙම බලාපොරොත්තු වෙන්නේ හරි ඒක තමයි මම ඒ වගේ. ඔව් ඔව් තීරණ බවකුත් එන්න තියෙනවා. එතකොට මම විශේෂයෙන් අවධානය යොමු කරන්නේ සාමාන්‍යයෙන් ධනේශ්වර ක්‍රමයක
කරන රටක් ඉදිරියට යනකොට ඊට පස්සේ ඒ රටේ දියුණුවත් සමග තමයි පරිසරය සම්බන්ධ තියෙන කරුණු වලට කරන බර තැබීම වැඩි වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ජපානයේ කාර්මීකරණය තුල විශාල පරිසර හානියක් කරලා ඊට පස්සේ මොකද්ද කළේ? ඊට පස්සේ ඒ රටේ තිබිච්ච විශාල කර්මාන්ත වෙනත් රටවලට මේ වෙනකොට යවලා තියෙනවා. ඉන්දියාවට, ඒ අසල්වැසි රටවල් වලට තමයි ඒවා මේ ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ. ඒකෙන් ඇත්තටම එක්තරා විදිහක දේශපාලන පැත්තක් පෙන්නනවා. දියුණුවත් සමග ඒ රටවල් වලට හැකියාව ලැබිලා තියෙනවා තමන්ගේ පරිසරය ආරක්ෂා කරගෙන ඒක වෙනත් රටවල් වලට යවන්න. එතකොට දැන් ඒක ගෝලීය තලයක් තුල ජපානයත් ඇවිල්ලා ලෝක ගෝලයේ තියෙන රටක්. එහෙමත් කල්පනා කරන්න වෙනවා. එහෙම බේරෙන්න බෑ. නමුත් ජපානය උත්සාහ කරනවා අපේ රට අපි ආරක්ෂා කරගමු කියන සංකල්පයට එන්න. නමුත් දැන් ලංකාව පැත්තෙන් ගත්තාම ඇත්තටම වැවිලි කරය දියුණු වෙලා කැලෑ කපලා දැන් මේකේ යම්කිසි ආකාරයක ධනේශ්වර ක්‍රමයකට රටේ දියුණුවක් ඇති වුණත් සිදුවෙච්ච දේශපාලනික සහ දැන් ඇත්තටම යුද්ධ වගේ කලබල වගේ දේවල් ඇති වෙලා අපිට ඒ අවශ්‍ය මට්ටමට එන්නත් බැරි වුණා. ඒ වගේම ඒ සිදුවෙච්ච අසාර්ථක වීම තුළ පරිසරයට කරන්න තිබිච්ච යහපත් ක්‍රියාවලින් ආයතන තුලින් සහ දේශපාලන ක්‍රියාවලිය තුලින් පරිසරයට කිසියම් ප්‍රගතියක් ඇති කරගන්න තිබුණු අවස්ථාවන් සියල්ලම අහිමි වෙලා ගියා. එක පැත්තක ණයබර ඒක ඉදිරියේ ඉන්නේ විශාල ණයකන්දක් ඉදිරියේ. ඒ වගේම මේවැනි ව්‍යසනයන් තුලින් දැන් අර කලින් ඔබතුමාලා කීවා වගේ පාලම් හදලා මාර්ග හදලා අයත් හදන්න ඊට තිබුණ වේගයටත් වඩා වැඩි වේගයකින් මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න ඕන කියලා. හැබැයි ඒකේ තියෙන ඇඟවීම තමයි පරිසරයට වෙන්න තියෙන හානිය දැන් තිබුණ එකටත් වඩා වැඩි වෙන්න ඉඩ තියෙනවා ඒ සමග. ඉතින් ඒ නිසා මම හිතන්නේ මෙතන අපට අර මගහැරුණු අවස්ථාවන් පරිසරයට අපිට මීට වඩා හොඳ යහපත් විදියට සමහරට වැවිලිකරය තිබුණත් ඒකෙන් ඒ අවශ්‍ය ප්‍රමාණයේ වාසි ලබා ගත්තට පස්සේ එhmenan අපිට ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙන්න තිබ්බා කඳුකරේ කැලෑවල් ආරක්ෂා කරගෙන එhmenan අපි වෙනත් විදියක මොඩල් එකකට යමු කියලා. නමුත් එහෙම කරේ නැහැ. එහෙම කරන්න බැරි වුණා. නමුත් දැන් මම මේ කල්ප කියපු එක අදහසකට ඇත්තටම මට එකඟ වෙන්න අමාරුයි. එයා කියවා තාක්ෂණයට වෙනස් කරන්න පුළුවන් කියලා. හැබැයි එහෙමනම් තාක්ෂණය කියන්නේ මූලික වශයෙන් ධනේශ්වර ක්‍රමය තුල තමයි ඒකේ දියුණුව ඇති වෙන්නේ. ඒකට හේතුව තමයි ශ්‍රමය වෙනුවට හැම වෙලාවෙම බලන්නේ පිරිවැය අඩු කරගන්න කැපිටල් ඒ කියන්නේ ප්‍රාග්ධනය කියන කාරණේ ඉදිරියට ගේනවා. ඒකට එහෙමනම් කල්ප කැපිටලිසම් පිළිගන්නවද මේකට විසඳුමක් හොයන්න පුළුවන් කියලා. මම හිතන්නේ එතන පොඩි ගැටලුවක් ඇති වුණා මේ කොහොමද කල්ප කියන්නේ තාක්ෂණයට මේක විසඳන්න පුළුවන් කියලා. ඉතින් එක්කෝ කැපිටලිසම් පිළිගන්න. හරි කැපිටලිසම් තුලින් තමයි තාක්ෂණය කියන එක දියුණු වෙන්නේ. ඒක තුලින් සාර්ථක ප්‍රතිඵල තමලට ගත්ත තැන් තියෙනවා ලෝකේ. සමහර කාන්තාර වගේ තිබ්බ තැන්වල නලලින් හදලා වතුර උඩට අරගෙන ඊට පස්සේ ගස් හදලා ඒ පරිසරය දියුණු කරන අවස්ථාවන් උදාහරණ තියෙනවා. කියන්න පුළුවන් ඒවා තියෙනවා. ඒතකොට එහෙමනම් ඒක කරන්න පුළුවන්. එහෙමනම් කැපිටලිසම් එකට බැරිද ඔය කියන විදිහට තමන්ගේ අතිරික්තයෙන් කොටසක් පරිසරය දියුණු කරන්න යොදවන්න. ඉතින් ඒකට ඇත්තටම දේශපාලන කැමැත්තක් නැද්ද? එහෙම නැත්නම් ඒකේ පෞද්ගලීකරණය තුළ පමණක් ඉදිරියට යනවාද? මම හිතන්නේ මෙන්න මේ හරියට යනකොට මට ඒ ගැටලු ටික ඇති වෙනවා. ඉතින් මම හිතන්නේ පුළුවන් නම් මට ඒක පැහැදිලි කරලා දෙන්න. මම හිතන්නේ අපි ඉදිරියට යන්න අදහසක් තියෙනවා නම් මේ වගේ දේවලුත් කතා කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. බොහොම ස්තුතියි. මේක පේනවද දැන් ස්ක්‍රීන් එක මම ෂෙයා කරලා තියෙන එක. කෝසල පේනවද මේක? පේනවා. රයිට් ඕකේ. මේ බොහොම ස්තුතියි මේ ප්‍රොෆෙසර් ශ්‍රී රංජිත් මේ මම ඇත්තට මේකේ පොඩි මේ කන්ෆියුෂන් එකක් මම හිතන්නේ මේ වෙන්න ඇත්තේ මම මේ ඔක්කොම කැටගරයිස් කරේ බූෂ්වා එන්වයරන්මන්ටලිසම් කියන එක ඇතුලේ. ඒ අර අපි කියපු ධනපති පරිසරවාදය කියන තේමාව ඇතුලේ. ඒ ධනපති පරිසරවාදය ඇතුලේ ඉදිරිපත් වෙන එක ප්‍රවර්ගයක් විදිහට තමයි මම හැඳින්වුවේ ටෙක්නෝ ඔප්ටිමිසම් කියන එක. මෙන්න මේ හතරවෙනි එක. ඒ කියන්නේ තාක්ෂණයට සියල්ල වෙනස් කළ හැකි කියන එක. අර මම පිළිගන්න අදහසක් විදිහට නෙමෙයි මම ඉදිරිපත් කරේ බූෂ්වා පරිසරවාදයේ විසින් ඉදිරිපත් කරන විසඳුමක් විදිහට කියන එක. මම හිතන්නේ එතන තමයි මේ කන්ෆියුෂන් එක වෙන්න ඇත්තේ කියන එකයි මගේ මේ ප්‍රතිචාරය.
ඔව් හැබැයි මම හිතනවා තාක්ෂණයට වෙනස් කරන්න පුළුවන් තමයි කියලා. නමුත් ඒක කැපිටලිසම් තුලින් එනවනම් ඒක ප්‍රතික්ෂේප කරනවද? මොකද ඒ වෙනස් වීම කැපිටලිසම් නිසාම ප්‍රතික්ෂේප කරනවද? මොකද අපි අර සාමාන්‍යයෙන් කියන ලෝක බැංකුව මොනවා හරි කරනවා නම් ලෝක බැංකුව නිසාම ප්‍රතික්ෂේප කරනවා. හැබැයි සමහර විට අපි දන්නේ හොඳ දෙයක් ආවොත් අපි ඒක හොඳයි කියලා කියන්න මොකද මේ මැලි වෙන්නේ කියන එක. නමුත් දැන් මෙතනත් ඇත්තටම ටෙක්නොලොජි එක දියුණු කරලා ඒ තුලින් බැරිද පරිසරයට යම්කිසි යහපතක් සිද්ධ කරන්න. අන්න ඒකයි මම විශේෂයෙන් මතු කරේ. හ්ම්. ඒකේ හරි ඒක ඇත්තක් තියෙනවා මේ. ඔව්. දැන් මෙහෙම අර ශ්‍රී රංජිත් මහාචාර්ය ශ්‍රී රංජිත් මක්කපු ප්‍රශ්නය අපි ගත්තොත් තාක්ෂණය දියුණු වෙන්නේ ප්‍රාග්ධනයේ උවමනාව බලලයි. ඒකට ගැළපෙන විදිහට තමයි ඒක දියුණු වෙන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි ගමු කෘෂිකර්ම. දැන් කෘෂිකර්මය ගත්තොත් කෘෂිකර්මාන්තයේ දැන් අලුත් තාක්ෂණයන් බිහි වෙලා තියෙනවා. විශේෂයෙන් මේ ඇග්‍රෝ ඉකොලොජි කියන එක ආශ්‍රිතව දියුණු වෙන තාක්ෂණය විශේෂයෙන්ම එංගලන්තේ පළ කරන ගාඩියන් පත්තරේ නිරන්තරයෙන් සාකච්ඡා වෙන ලිපි ලේඛන වලින් පෙන්වු කරන්නේ දැන් නව තාක්ෂණයක් බිහි වෙනවා. නමුත් ඒ නව තාක්ෂණය නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න මේ කාර්මික ප්‍රාග්ධන මොඩලය ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි තාම පැහැදිලි දේ. දැන් ලංකාවේ කෘෂිකර්මයේ නව තාක්ෂණ ක්‍රම හොයාගෙන තිබුණට ඒ නව තාක්ෂණ ක්‍රම ඉදිරිපත් කරන්න දෙන්නේ නැහැ මේ කියන කෙමිකල් ෆර්ටිලයිසර් කෙමිකල් අනිත් අයසින් කරන්නේ. ඒ නිසා අපි එක පැත්තකින් කල්පනා කරන්න ඕන එක තමයි ටෙක්නොලොජි අවශ්‍යයි. ටෙක්නොලොජි කියන එක අවශ්‍යයි. නමුත් ඒ ටෙක්නොලොජි බැරිද වඩා මිනිසාට දැන් අපි ඇත්තටම මේ අර්බුදය ගත්තොත් මේ අර්බුදය තියෙන්නේ මේ ක්ලයිමේට් වෙනස් වීම විතරක් නෙමෙයි. මේ අර්බුදයේ තියෙන ඕෂන් ඇසිඩිෆිකේෂන් වැඩි වෙයි. මේ වගේ මහා දේවල් දැන් මේ ඔක්කොම වෙන්නේ එක ප්‍රධාන හේතුවක් තමයි අපි යොදා ගන්න කෙමිකල්ස්. අති විශාල වශයෙන් පහුගිය කාලේ වැඩි වීම වගේ. ඒ නිසා මම හිතන්නේ අපි තාක්ෂණය කියලා දැන් හිතන්නේ ධනේශ්වර තාක්ෂණයම තමයි. ඒ වෙනුවට අපි යන්නට ඕනේ අපි දන්නවා දැන් අපිට නව සමාජ ක්‍රමයක් ගමන් කරොත් ඒ නව සමාජ ක්‍රමය තුල අලුත් තාක්ෂණයන් හොයාගන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට කියුබාව දැවැන්ත අර්බුදයකට මුහුණ දුන්නා රුසියාවෙන් ලැබෙන ආධාර බල ශක්ති මේ ඔක්කොම නැතිවීමත් එක්ක. නමුත් අවුරුදු කිහිපයක් තුළදී ඕම් කෘෂිකර්ම ශාස්ත්‍රයේ අතිශයින් දියුණු සහ නිෂ්පාදනය වැඩි කිරීමක් කරගත්තා වෙනත් තාක්ෂණයන් කෘෂිකර්ම ක්‍රියාදාමයට ඇතුළු කර ගැනීම. ඒ නිසා අපි ටිකක් කල්පනා කරන්න ඕන දේ තමයි තාක්ෂණය කියන එක නිරන්තරයෙන් දියුණු වෙනවා. අද ඒක දියුණු වෙන්නේ බොහෝ දුරට ඇත්ත තමයි ප්‍රාග්ධනීය වමනාවට. නමුත් ප්‍රාග්ධනීය වමනාවට හරස් වෙන තාක්ෂණයන් පවා අපිට පේනවා මේ විශේෂයෙන්ම දන්නේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ නම් අතිශයින් වැදගත් තාක්ෂණයන් බිහි වෙමින් පවතිනවා. ඔගොල්ලෝ මේ ඊයේ පෙරේදා ගාඩියන් පත්‍රයට ගත්තනම් අර ජෝර්ජ් මට නම මතක නැහැ. එයාගේ ලිපිය දීර්ඝ ලිපියක් තියෙනවා කොහොමද පස සජීවීකරණය කරමින් නිෂ්පාදන ක්‍රියාවලිය එහෙම නැත්නම් පළදාව වැඩි කර ගැනීමට ගමන් ගන්න කොහොමද කියන එක සාකච්ඡා වෙමින් පවතින. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන මේ තාක්ෂණයේ දියුණු වෙලා තියෙන කිසියම් වූ සමාජ සම්බන්ධතා පද්ධතියක් තුල සහ එම සමාජ සම්බන්ධතා පද්ධතිය දිගට ගෙන යාම සඳහා. ඒ නිසා අපි එකක් ටිකක් කල්පනා කරන්න ඕනේ. නමුත් අපි ඇත්ත තමයි අපිට පේන්නේ නැහැ. මොකද පේන්නේ අපිට මේ තාක්ෂණය බොහෝ දුරට කාර්මික කරන ක්‍රියාවලිය තුල තමයි මේ අය බිහිවුනේ කියන කරුණ අපි දන්න නිසා. නමුත් අපි හිතන්නට ඕන විශේෂයෙන් මේ වගේ අර්බුද කාලය තුල විශේෂයෙන් පරිසර හිතවාදී තාක්ෂණයක් වර්ධනය වෙමින් පවතිනවා. අනිත් ඒවාට ශ්‍රී රංජිත් අතින් කියපු එකක් තමයි ඇත්තටම මේ අධිරාජ්‍යවාදී ප්‍රහාරය අපි ගත්තොත් දැන් ලෝක ජනගහනය ගත්තාම ලෝක ජනගහනයේ
දියුණු රටවල් වල කම්කරුවන්ගේ ප්‍රමාණය අඩු වෙලා ඇති. නමුත් අද කම්කරුවෝ වැඩිපුර ඉන්නවා බ්‍රසීලයේ, ඉන්දියාව, චීනය මේ වගේ ලෝකයේ ලොකුම කම්කරු කොටස. ඒ නිසා ඇත්තට උනේ අර කාටෝග්‍රැෆි එකේ වෙනස් වීමක් විතරයි. උතුරෙන් දකුණට. ඉතින් ඒ වගේ මේ සමස්ත ක්‍රමය වෙනස් කිරීමේදී දැවැන්ත පෙරලියක් ඇති වෙන්නට ඉඩ තියෙනවා. ඇත්තටම එහෙම පෙරලි මේ සමාජයේ ඇතිවීමෙන් තමයි ධනේශ්වර ක්‍රමය විහිදුනේ. ඉතින් මම කියන්නේ ඒ නිසා තමයි අපි සැලකිල්ලට ගන්නට ඕන. අපිට සිල්ලර ලෙස සිටීම ලේසි. ඒක අපිට හිතෙන එක හරි රියල් කියලා. නමුත් ඇත්තට බලන් ගියාම ඇත්ත යථාර්ථයේ තියෙන ඊට වඩා බරපතල සිදුවීමකට සිටීමක් තුලයි කියන එකත් අපි මතක තියාගන්නට ඕන. Thank you, sir. Thank you. ඔව්. හරි. වෙනත් මේ ප්‍රශ්න? තව මේ රංජිත් සර්ගේ මතු කරපු දෙයත් එක්ක මට ආපු එකක් තමයි මේ දැන් දියුණු ධනපති රටවල් තමන්ගේ නිෂ්පාදනය වෙනත් රටකට විතන් කරාට පස්සේ යාළගේ පරිසරය බේරගන්න ඒක හරහා උත්සාහ කරනවා කියන එක කොයිතරම් කරන්න පුළුවන් දෙයක්ද වගේ. ඒ සම්බන්ධයෙන් අදහස. මම හිතන්නේ ඇත්තට මේක මේ මතු කරපු එක හොඳයි. මොකද මේ දැන් ඉකොලොජි නැත්නම් ඉකෝ සිස්ටම් කියන අදහස අපි ටිකක් තේරුම් ගත්තොත් අර එක තැනක තියෙන එක තැනක ඇති වෙන කම්පනයක් අනිවාර්යෙන් සිස්ටම් එකටම බලපානවා. ඒ නිසා අර තාක්ෂණික වශයෙන් තියෙන බැර කර්මාන්ත වගේ ඒවා තව තැනක ස්ථාපනය කරපුවාම ඒකෙන් සිස්ටම් එකට යහපතක් වෙන්නේ නැහැ. සිස්ටම් එක ඒ විදිහටම තමයි. සිස්ටම් එක නැවත ඒ ව්‍යසනයේ විදිහටම දරා ගන්නවා. උදාහරණයක් ගත්තොත් පහුගිය දවස්වල ඉන්දියාවේ ඇතිවෙච්ච ඇතැම් අර පරිසර විනාශ නැත්නම් අර වායුගෝලයේ සිද්ධ වෙච්ච දූෂණය ශ්‍රී ලංකාවට දැඩිව බලපෑවා. එතකොට එක තැනක කරන විනාශය පැහැදිලිව අනිත් පැත්තට බලපානවා. ඒ නිසා මම අර නැවත මතු කරන්න හැදුවේ ඇත්තටම මේ කැපිටල් සර්කිට් එක ඇතුලේ අපි හිතනකොට සිද්ධ වෙන එකක් තමයි මේකේ ඇති කරන ඇඩ්ජස්ට්මන්ට්ස් වලින් පොඩි පොඩි වෙනස්කම් වලින් අපිට මේක දිනා ගන්න පුළුවන් කියන අදහස. නමුත් මම හිතන්නේ කැපිටලිසම් දිගටම මේ ප්‍රූව් කරමින් යන්නේ. දිගටම පෙන්නමින් යන්නේ ඒක කොච්චර සීමා සහිත විසඳුමක්ද කියන එක. ඉතින් අපිට මේ විදිහට ප්‍රතිසංස්කරණ ඇතුලේ ඔහොම යන්න පුළුවන්. නමුත් අපි මතක තියාගන්න ඕන කාරණේ තමයි ටිපින් පොයින්ට්ස් ගානක් අපි පහු කරමින් ඉන්නේ. ඒ ටිපින් පොයින්ට්ස් අපි හිතනවට වඩා වේගෙන් අපි දිහාට ඇදිලා එනවා. ඒ නිසා මේ අපි මුහුණ දුන්න ව්‍යසනය ගත්තත් මම හිතන්නේ ටිපින් පොයින්ට්ස් පිළිබඳව අනතුරු ඇඟවීමක් තමයි කරමින් තියෙන්නේ. නිසා මම හිතනවා මේ වෙලාවේ යම් හරි විදිහක විකල්පයක් පිළිබඳව හිතන අයගේ අවශ්‍යතාවය හිතන අය කරන්න ඕන දේ තමයි මේ ෆ්‍රේම්වර්ක් එකෙන් එළියට යන්න කියන එකට කරන බලපෑම ප්‍රතිපත්තිමේ පැත්තෙන් කරන එක. එහෙම නැත්නම් කුඩා විසඳුම් වලින් මම හිතන්නේ අපිට මේක ජය ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ මේ කෝසල් රාහුල හඳුරු අත උසන් ඉන්නවා ටික සෑහෙන වෙලාවක ඉඳන්. ආමතර ප්‍රශ්න අහන්න. මේ මගේ ප්‍රශ්නේ කල්පට මේ එකක් කල්පත් එක්ක සලකුණු කරා එයාගේ කතාවේදී මම අදහස් කරන්නේ බිමේ අත්දැකීමක් එක්ක ප්‍රශ්න අහන්න. එකක් මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේ පරිසර අධ්‍යාපනය සම්බන්ධයෙන් මීට වැඩිය පුළුල් තැනකට අපි ගමන් කළ යුතුයි නේද කියන කාරණාව. ඊට පස්සේ අනිත් එක තමයි දැන් මම දකින දේ තමයි මේ මම දැන් ඇවිල්ලා ඉන්නේ බදුල්ල ප්‍රදේශයේ. මම දින ගණනාවක් ඉන්නවා. එතකොට මීට වඩා තමන්ගේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කොහොමද මානව සම්පත් වැටක් විදියට මේ ජනතා බලය කොහොමද මේ අපි සංවිධානය කරන්නේ කියන කාරණා දෙක ගැන තමයි මගේ ප්‍රශ්න දෙක. එතකොට මම පුංචි පැහැදිලි කිරීමක් කරනවා මගේ අත්දැකීම් එකක් දකුණේ මේ වෙනකොට දැන් අපි දන්නවා මේ වැසි චක්‍රය වෙනස් වෙලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් දකුණේ කියනවා මේ බෙලිතෝර වැස්ස කියලා. එතකොට බෙලිතෝර වැස්සහම තමයි මේ සාමාන්‍යයෙන් මේ ඔය පැලවෙන පටන් ගන්න. ඊට පස්සේ කුරහන් වගාව ආරම්භ වෙනවා ඒත් එක්කම. එතකොට දැන් ඒ චක්‍රීය කාරණා ටික වෙනස් වෙලා දැන් අද ගත්තොතින් දකුණේ මේ අප්‍රේල් මාසේ
මේ අඹ අස්වැන්න එන්න ඕන එක අපි දැන් මේ කාලේ අඹ ඕන තරම් තියෙනවා. එතකොට මේ එකක් අපිට කල්ප කිව්වා වගේම අපි පරිසර මධ්‍යස්ථානයේ විදිහට සාකච්ඡාවක් ගත්තා මේ දේශගුණික විපර්යාස කියන එක කොහොමද බලපාන්නේ කියන එක. එතකොට දැන් අර සංචාරක පක්ෂියෙක් එන ඉන්දියන් පිට්ටා එහෙම නැත්නම් අවිච්චියා කියන කෙනා මේ අඬලන කාලයට මිනිස්සු දැනගෙන හිටියා මේ භෝග ලන්න ඕන කියලා. එතකොට මේ එකක් අර සාම්ප්‍රදායිකව තිබිච්ච යම් දැනුම් පද්ධතියක් බීජත් එක්ක පැවතිච්ච දැනුම් පද්ධතියක් මහ පොළොවත් එක්ක පැවතිච්ච දැනුම් පද්ධතියක් වගාවත් එක්ක බැඳුණු දැනුම් පද්ධතිය මම හිතනවා මේ වෙද්දී ඒව ඛණ්ඩණය වෙලා තියෙනවා. දැන් බීජ ගත්තොත් සමාගම් සතු වෙලා තියෙනවා. ওই විදියට. එතකොට මේ දැන් අර කියන වගේ මේ බිමේ තියෙන අපේ අත්දැකීම තමයි එකක් දැනුම කියන එක අපට අහිමි වෙමින් යනවා. එතකොට කොහොමද මේ නැවත මේ තියෙන අධ්‍යාපන ධාරාව ඇතුළෙම මේ අධ්‍යාපනය හරහා මේකට විසඳුම් තියෙනවද? එහෙම නැත්නම් විකල්ප දැනුම් පද්ධතියක් අපි නිර්මාණය කරගත යුතුද කියන කාරණාව එක පැත්තකින්. අනිත් කාරණාව තමයි දැන් මම ඉන්නේ බදුල්ල ප්‍රදේශයේ. එතකොට මගේ අත්දැකීම තමයි මම මේ උදේනිගම ඒ කියන්නේ හාලියල ප්‍රදේශයේ උදේනිගම මම අධ්‍යයන මේ මැදිහත් වීම කරා. ඊට පස්සේදී මුතුමාල එහෙම නැත්නම් කාටරූප කියන පස්සර ප්‍රදේශයේ මම මැදිහත් වීමක් කළා. ඊතර බදුළු ඔයේ වත්ත කියන ප්‍රදේශයේ මැදිහත් වීමක් කරා. එතකොට මම දැක්ක එක තමයි බදුල්ල ප්‍රදේශයේදී එකක් මේ දැන් එක පැත්තකින් ගත්තොත් මේ පැත්තේ තියෙන වනාන්තර ප්‍රතිශතය සහ වනාන්තර වැස්ම අඩු වෙලා තියෙනවා. ඊට පස්සේදී සෞම්‍ය කලාපේ තියෙන ශාක විශේෂ මේ කඳුකරේ ප්‍රතිස්ථාපනය කළා තියෙනවා. අනිත් කාරණාව තමයි තේ වගාව. තේ වගාවේදී විශේෂයෙන්ම මේ තේ වගාව සුදු ජාතිකයන් ස්ථාපනය කරන කාලේදී මට මේ එක කඳවුරකට ගියාම එක තාත්තා කෙනෙක් කියපු දේ තමයි ඔව් වතු වල හරි තැන්වල ඒ වත්ත හැදුවා හාමුදුරුවෝ. හැබැයි අපි පදිංචි කරේ අනාරක්ෂිත භූමි කියලා. එතකොට ඒ ගම් පිටින් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි කියනවා මේ වයිදී ආරක්ෂිතව සමහරක් වෙලාවට ගල් වැටි දාලා තියෙනවා. ඒ වතුවල ඒක ඇත්ත. පරිසර හිතකාමී විදියට සමහරක් කාණු පද්ධති නිර්මාණය කරලා තියෙනවා. ඒකත් ඇත්ත. හැබැයි ජනතාව අනාරක්ෂිත භූමි වල තමයි ඒකට ස්ථාපනය කරලා තියෙන්නේ. එක පැත්තක්. එතකොට ඔය ඒවත් වගේ ගත්තොත් අපි ඒක ගංගබඩ වනාන්තරයක්. පහුගිය කාලේ එතන අත්දැකීම තමයි මිනිස්සු කියපුක බදුල්ලේ වැඩිම මිලකට මේ ඉඩම් විකිනිච්ච පළාත තමයි ඔය වත්ත කියලා කියන්නේ. මධ්‍යම පාන්තික පිරිසක් ඉන්නේ. සම්පූර්ණයෙන්ම යට වෙනවා. එතකොට මීට අවුරුදු 50කට එහා පැත්තේ අත්දැකීම තමයි ඒක ගංගබඩ වනාන්තරයක්. වෙනම වනාන්තර ටයිප්ස් එකක්. මේ මොකක් හරි ගංගාවක ජලය දරා ගන්න පුළුවන් ගඟ යුරක් තියෙන ඒ ජලය උරා ගන්න පුළුවන් භූමියක් බවට පත් වෙලා තිබුණා. එතකොට අපි මේ උදේනිගමට ගියොත් උදේනිගම එක පැත්තක තියෙන දිය කඳුරු හැම එකක්ම ගලාගෙන යන්නේ උමාවේ පැත්තට දිහාවට. ඒකේ එක පැත්තක ගල් කොරියක්. එතකොට මෙන්න මේ විදියට ගත්තාම එක පැත්තකින් කඳුගිනි තියෙනවා. මෙන්න මේ විදියට ගත්තාම අර ප්‍රාග්ධන හිමියා මත තමයි ඒ සියලු පරිසර විනාශයන් සිද්ධ වෙලා තියෙන කියන එක ඉතාම පැහැදිලිව තියෙන කාරණා. එතකොට ජනතාව මෙන්න මේ තත්වයන් යටතේ ජනතාව කොහොමද අපි සංවිධානය කරන්නේ ජනතා බලයක් ගොඩනගන්න නැතුව පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනගන්න නැතුව අපිට මේවට උත්තර තියෙනවද කියන කාරණාව තියෙනවා. එක පැත්තකින් අර අනුර කියනවා මේ අර කල්ප මතක් කරා වගේම විශේෂයෙන්ම මේ නකල්ස් වල ඉඳලා මේ මීමුරේ මේ දක්වා කිලෝමීටර් 4ක විතර පාරක් කපනවා. එක පැත්තකින් මේක විසඳුමක් දෙනවා කියන තැනකට මේකේ යම් මතවාදයක් සමාජය තුළ ගොඩනගනවා. නමුත් අර IMF හරි ලෝක බැංකුව හරි මේ ආර්ථික ක්‍රියාවලියම ගමන් කරනවා. එතකොට මෙන්න මේකෙන් කොහොමද මගේ ප්‍රශ්නය එකක්
මේ අධ්‍යාපන ක්‍රියාවේදී ඒ පුළුල් බවක් ගොඩනගෙන්න ඕන කියන එක ඒක කොහොමද කියන එක මොකක්ද අදහස මහජන බලය කියන එක කොයිතරම් වැදගත්ද කියන එක තමයි මගේ අදහස මම අහන ප්‍රශ්නේ ඔව් රාහුල හඳුරු බොහොම ස්තුතියි මේ මටත් වඩා අතරම රාහුල හඳුරු මේ ගැන පුළුවන් මේ සමහර දේවල් පැහැදිලි කරන්න. නමුත් මම උත්සාහ කරන්න යම් විදියක ආපු ප්‍රශ්න දෙකට මේ දල අදහසක් දෙන්න. විශේෂයෙන්ම හිතන හැමෝම දන්නවා ඇති රාහුල හඳුරු ඊටාම තදින් ගැඹුරින් පරිසර ප්‍රශ්නය සම්බන්ධයෙන් වැඩ කරන ස්වාමීන් වහන්සේ නමක් ලංකාවේ ඉන්න. ඒ ගෞරවයත් සහිතව මේ සමහර උත්තර දෙන්නේ. දැන් හඳුරු ආපු පළවෙනි කාරණේ ඇත්තටම මෙන්න මෙහෙම උත්තර දෙන්නම්. ඒ කියන්නේ දැනුම් පද්ධතිය ඇතුලේ මේකට මොකද්ද කරන්න පුළුවන් කියන එක මගේ අත්දැකීම් දෙකකින් මම ටිකක් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. දැන් සමහර වෙලාවට මේ මම මගේ පන්ති කාමරයේ කුඩා පන්ති කාමර තියෙන විශ්වවිද්‍යාලේ සමහර විට පොඩ්ඩක් එළියට අරගෙන යනවා. උදාහරණයක් ගත්තොත් සමහර ඩිස්කෂන් ක්ලාසස් වගේ තිබුණාම ඒවා මම ටිකක් පොළොන්නරුව කියලා තියෙන පෙරදින විශ්වවිද්‍යාලේ මම කීප වතාවක් ඒ පැත්තට අරන් ගිහිල්ලා තියෙනවා. අපේ පන්ති කාමරයේ ස්වභාවය සම්පූර්ණ වෙනස් වෙනවා. මම උගන්වන විදිහත් සම්පූර්ණ වෙනස් වෙනවා. ළමයිගේ අවධානය සම්පූර්ණ වෙනස් වෙනවා. එක දවසක් මට හොඳින්ම මතකයි අපිට එතෙන්ට යන්න සිද්ධ වුණේ ඇත්තටම ඒ වෙලාවේ විදුලිය තිබුණේ නැහැ. ඒ නිසා PowerPoint presentations මොනවත් පාවිච්චි කරන්න බෑ. ඒ නිසා ඒ රප්ෂේක නිසාම මට සිද්ධ වුණා මේ පන්ති කාමරේ එළියට අරගෙන යන්න. ඉතින් මගේ අත්දැකීම තමයි මේ සෙටප් එක. ඒක සරල උදාහරණයක් තමයි සෙටප් එකෙන් අපි එළියට යන්න අවශ්‍යයි. මෙතන ජූඩ් සහෝදරයා ඉන්නවා මේ ඔඩියන්ස් එකේ සහෝදරයා මේ වටට හොඳින් මේක පැහැදිලි කරයි. ඒ නිසා මම හිතන්නේ මෙන්න මේ experiential learning කියන එක අත්දැකීම් සමග ඉගෙන ගැනීම. පවතින මගේ වචන වලින් කියනවා නම් ද්‍රව්‍යාත්මක කොන්දේසි සමාජයේ මිනිස්සු හැසිරෙන විදිහ ඒ සම්බන්ධකම් පරිසරයත් එක්ක තියෙන සම්බන්ධකම් අපි වෙනස් කරගෙන තියෙන විදිය පිළිබඳව මම හිතන්නේ මේ අත්දැකීම් වලට අපි හැකිතරම් දරුවන්ව නැත්නම් ශිෂ්‍යයාවන්ව විද්‍යාර්ථීන්ව මම හිතන්නේ එක්ස්පෝස් කරන්න අවශ්‍යයි විවෘත කරන්න අවශ්‍යයි මම තව උදාහරණයක් කියන්න මගේ අත්දැකීම් වලින් එක වෙලාවක අපි ෆීල්ඩ් ට්‍රිප් එකක් සංවිධානය කරා පෙරදින විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අපි ගියේ රාජාංගනය කියන ප්‍රදේශයට. මේක මම හිතන හැමෝම දන්නවා කියලා ගොවි ජනපද ව්‍යාපාරයක්. ඒ ගොවි ජනපද ව්‍යාපාරයට මුලින් ඒක යෝජනා කරද්දී ඇතැම් ශිෂ්‍යයන් ඒකට කැමති වුණේ නැහැ. මොකද එයාලා හිතුවා මේ යන්න සිද්ධ වෙන්නේ ඊටාම බියලි කලාපයට අවුවෙන් බැට කරන ප්‍රදේශයක් කිසිම හරි ඉන්ට්‍රස්ට් එකක් නැහැ. මේක එන්ජොයිමන්ට් එකක් නැහැ කියන එක තමයි ඕන් කිව්වේ. නමුත් මෙතන ගියාට පස්සේ ඒ ප්‍රදේශය දැක්කට පස්සේ ඒ ප්‍රදේශයේදී මම ඔවුන්ට මොන ගස්සවපු මට මේ ගෞරවයෙන් කියන්නේ නම අපේ ටෙරන් සහෝදරයා වගේ කෙනෙක්. එයාට අහුම්කන් දුන්නට පස්සේ මේ දරුවන්ගේ තිබුණු ආකල්පය සම්පූර්ණ වෙනස් වුණා. ටෙරන් සහෝදරයා මට මතකයි එක වෙලාවක පැය භාගයක විතර දේශනයක් දුන්නා. ඒ ප්‍රදේශයේ තියෙන ගොවිතැන, ඒ ගොවිතැන හරහා සිද්ධ වෙච්ච විනාශය, හරිත ගොවිතැන අපි ඔය කියන තාක්ෂණික වර්ධනය හරහා කරපු හරිත විප්ලවය හරහා ආපු ගොවිතැන නිසා සිද්ධ වෙච්ච විනාශය රාජාංගන ජලාශයේ ඇති වෙලා තියෙන විපර්යාස මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් ඔහු ඊටාම විද්‍යාත්මකව ඉදිරිපත් කරා. ඒකෙදී ඇත්තටම මේ ටෙරන් සහෝදරයා වගේ කෙනෙක්ගෙන් එහෙම දෙයක් ඒ දරුවන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ අර ඔහු වගේ බොහොම සාම්ප්‍රදායිකව ගොවිතැන් කරන සමාජ ව්‍යාපාර වලට සම්බන්ධ පුද්ගලයෙක්ගෙන් ඒ වගේ දැවැන්ත අදහසක් විද්‍යාත්මක විශ්ලේෂණයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ මෙන්න මෙතනින් අපිට ඇතුල් වෙන්න පුළුවන්. මේ අපි විශ්වාස කරන විශ්වවිද්‍යාල ඇතුලේ අපි හදලා තියෙන පාඨමාලා ඇතුලේ හදලා තියෙන ඇතැම් ව්‍යාජ ඒ වගේම ඇතැම් විට නිවැරදි නොවන අදහස් වලට මම හිතන්නේ පිළිතුරු ලබා දෙන්න පුළුවන් මේ සමාජයේ ගැටෙන මේකත් එක්ක ගනුදෙනු කරන පිරිසෙන්. ඒ නිසා මම හිතන්නේ අපි පැහැදිලිව විකල්ප දැනුම් පද්ධතියක අවශ්‍යතාව ලංකාව ඇතුලේ තියෙනවා. මොකද මේක මම හිතන්නේ අපිට අපි සෑහෙන කාලයක් නොකරපු දෙයක් තමයි මෙන්න මේ දැනුම් පද්ධතිය නිර්මාණය කිරීම අපි වෙන දේවල් එක ගණදෙනු කරලා තියෙනවා. නමුත් අපිට හැකියාව ලැබිලා නැහැ ඇත්තටම අර තියෙන ඔෆිෂියල් පිළිගත් දැනුම් පද්ධතියට අභියෝගයක් වෙන විදිහට මේක අරගෙන ඉන්න. ඒක ලංකාවේ තියෙන විශාල අඩුපාඩුවක් සෑම ක්ෂේත්‍රයකම මේක දකින්න පුළුවන්. ආර්ථික විද්‍යාව ගත්තත් ඔය පරිසර වේදිකය ඇතුළේ ගත්තත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මම හිතන්නේ රාහුල හඳුරන්ගේකට උත්තර දෙනවා නම් මට සංකල්පයක් විතර ඉදිරිපත් කරන්න පුළුවන් ඇත්තටම experiential learning. මේ මොහොතේ තියෙන தත්ත්වය අත්දැකීම කියන එක. ඒ වගේම අපි ඒකට වචනයක් පාවිච්චි කරනවා pedagogy of liberation. විමුක්තියේ තියෙන සත්භාවය, විමුක්තිය පිළිබඳ ශාස්ත්‍රය, අධ්‍යාපනය කියන එක මම හිතන්නේ අපි වැඩි වර්ධනය කළ යුතුයි. දැන් මේ මොහොතේ වුණත්
මේ ව්‍යසනකාරී තත්ත්වය ඇතුළේ වුණත් මම හිතන්නේ මගේ නම් උත්සාහය තියෙන්නේ මට සමීප දේශපාලනික සම්බන්ධකම් තියෙන මගේ ශිෂ්‍යයවන් එක මම ඇත්තටම කරන්න උත්සාහ කරන්නේ මේ මොහොතේ ජනතාව අත්දකින දේවල් ටික ඔවුන්ට අත්දකින්න ලබා දෙන එක අවස්ථාව ලබා දෙන එක සමාජයට ඒක විවෘත කරන එක ඒකට වෙන විදිහක වෙන මානයකට ඔවුන් අරගෙන යන එක ඇතැම් විට සමහර ගම්මාන වලට මගේ මිත්‍රයන් එයා එකතු කරගෙන යද්දී අපි මේ පිළිබඳව සාකච්ඡා කරනවා අපි බලනවා ඇති වෙලා තියෙන තත්ත්වයන් මොනවද කියලා. දීර්ඝකාලීන පරිසර ප්‍රශ්න කොහොමද ඔවුන්ට බලපාලා තියෙන්නේ? ඒ පරිසර ප්‍රශ්න තවත් තීව්‍ර වෙන්න කොහොමද මේ මොහොතේ ඇති වෙලා තියෙන ව්‍යසනය බලපාලා තියෙන්නේ? ඇතැම් විට මේ අර්බුදය කළමනාකරණය නොකිරීම නිසා මේ ඇති වෙන්න නියමිතව නැත්නම් යම් විදිහක තොරතුරු තිබිලත් ඇතැම් විට මේ අර්බුදයට ඔවුන් ලෑස්ති නොකිරීම නිසා මේ අර්බුදය කොච්චර උඩු වෙලා තියෙනවද කියන ප්‍රශ්න මම හිතන්නේ අපි මේ තැන්වලදී සාකච්ඡා කරනවා. ඒක අපි වෙනම රෙකෝඩ් කරනවා කියන එකත් මම මතක් කරන්න කැමතියි. ඒ වගේම මම හිතන්නේ මේ සාකච්ඡාවේ හොඳින්ම මතු වුණා මේකෙන් අර්බුදයට ලක් වෙලා තියෙන්නේ වැඩිපුරම අර්බුදයට ලක් වෙලා තියෙන වෙන කවුරුත් නෙවෙයි දුගියන්. ඒ නිසා මේක පන්ති ප්‍රශ්නයක්. පරිසර ප්‍රශ්නය පන්ති ප්‍රශ්නයක්. වෙන කිසිවක් නෙවෙයි. ඒ නිසා මම ගියපු හැමතැනම අපි ගියපු ගලහ ගියත්, ලූල් කඳුරට ගියත්, අපි ගියපු උඩුවෙලට ගියත්, උරාගලට ගියත්, කොත්මලේ ජනවාස වලට ගියත්, ගම්පල, ගෙලියොය මේ සියලුම ප්‍රදේශවල මේකෙන් වැඩිපුරම හානියටපත් වෙලා තියෙන දුගියන්. ඒ නිසා මම හිතන්නේ එතනින් පටන් ගත යුතුයි. ඒ ප්‍රදේශයේ ඉන්න පදනම් වෙලා ඉන්න මේ අයගෙන් මේ සාකච්ඡාව මම හිතන්නේ ආරම්භ කළ යුතුයි. ඒ නිසා රාහුල් හාමුදුරුවෝ අහුවා කොහොමද මේක කරන්න කියලා මම හිතන්නේ එක තැනක් තමයි අපිට පටන් ගන්න පුළුවන් by practicing. මේ අපි කියන දේවල් ප්‍රැක්ටිස් කිරීමෙන්. මේ අපි කියන දේවල් භාවිතයට ගැනීමෙන්. මොකද මම අර කියපු රාහුල් හාමුදුරුවෝත් මේක හොඳින්ම ප්‍රැක්ටිස් කරන කෙනෙක් කියනවක මම දන්නවා. බොහෝ විට අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි නැවත මේ අපි කතා කරන නැත්නම් මේ පරිසරයට සංවේදී කලාපවලට නැවත ගමන් කිරීම. ඒවට නැවත පියමැනීම. ඒ පියමැනීම හුදු දැනුම බලාපොරොත්තුවෙන් කියන එකට වඩා ඇත්තටම යම් විදිහක ජීවන විලාසයක් විදිහට කළ යුතු දෙයක්. මොකද අපි පහුගිය කාලේ පටන් ගත්ත එක අපේ කණ්ඩායමක් එක වැඩක් walking politics කියලා. ඇවිදින ගමන් දේශපාලනය කතා කිරීම අපේ ප්‍රධාන උත්සාහය බවට පත් උනේ නැවත සංවේදී පරිසර කලාපවලට ගමන් කරමින් විමුක්ති දේශපාලනය පිළිබඳව සාකච්ඡා කිරීම. ඒකෙදි වැඩිපුර අගය කිරීම මේ ප්‍රදේශවල තියෙන තත්ත්වයන්. ඒක අපි ප්‍රැක්ටිස් කරමින් අපි ඒක දිගටම කරන්න උත්සාහ කරන දෙයක්. නිසා මම හිතන්නේ එක උත්තරයක් තමයි මට දෙන්න පුළුවන් by practicing. මේක දිගින් දිගටම ප්‍රැක්ටිස් කිරීමෙන් තමයි අපිට ඒක කරන්න පුළුවන්. මම දන්නේ මගේ උත්තරේ සම්පූර්ණද කියලා. නමුත් මම හිතනවා මෙතනින් අපිට පුළුවන් යම්කිසි ප්‍රවේශයක් මේ සඳහා ලබා ගන්න. අනික මමත් පොඩ්ඩක් එකතු කරන්නම්. මම ගන්න හාමුදුරුවෝ කිව්වා ඒක. දැන් මේ පරිසරය සම්බන්ධයෙන් වුණත් සහ තුඟක් දේවල් ගත්තොත් අපේ තියෙන දැනුම් පද්ධතිය යුරෝසෙන්ට්‍රික්. ඒ කියන්නේ යුරෝපීය දැනුම් පද්ධතිය විතරයි මූලික වශයෙන්. නමුත් දැන් කියපු එකෙන් අපිට පේනවා ඇත්තටම පරිසරය රැකීම කියන එකේ අදහස් වෙනවා ඉන්ඩිජිනස් දැනුම් පද්ධතිය. කොහොමද අපි ශක්තිමත් කරන්නේ කියන්නේ. හොඳම උදාහරණය තමයි වෙනිසුවෙලාවේ හියුගෝ චාවෙස් ඉදිරිපත් කරපු අදහස් වල එයා එක පැත්තකින් ගත්තා මෙසාරෝස්ගේ අදහස්. තවත් යම් ප්‍රමාණයකට ඔහු ගත්තා ක්‍රිටිකලි. ඔහු ගත්තා ඔය මේ හාඩ්නේ ග්‍රී කියන අයගේ අදහස්. හැබැයි එයා මූලික වශයෙන් ගත්තේ එයාගේ වට ලතින් ඇමරිකාව තුලම දියුණු වුණු විශේෂයෙන්ම බොලිවේරියානු සම්ප්‍රදායන් සහ විශේෂයෙන් වෙනිසුවෙලාවේ ඒ කලාපේ රටවල් වල ඉන්න ඉන්ඩිජිනස් ජනයාගේ ඒතර මං හිතන්නේ අද අපි ඇවිල්ලා තියෙනවා එක විදියකට අර යුරෝපීය කේන්ද්‍රීය අධ්‍යාපනය සහ යුරෝපීය කේන්ද්‍රීය දැනුම වෙනුවට වඩා පුළුල් දැනුම් සම්භාරයක්. ඒක අවශ්‍ය වෙනවා මං හිතන්නේ අර ඒ පළාත් වල සංයුක්ත තත්වීන්ට ගැලපෙන ලෙස පරීක්ෂණ කරගෙන යෑමේදී මම හිතන්නේ වැදගත් වෙනවා. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් ආමතුරුම කියපු වගේ බදුල්ල ආසන්නයේම තියෙන ප්‍රදේශ 3-4ක තිබෙන තත්වයන් එකිනෙකට වෙනස්. මම කියන්නේ යම් ප්‍රමාණයකට වෙනස්. ඒකට ඒ අර
රෙලටිවිසම ගන්නත් ඕනේ එක්කම අපි දැනගන්න ඕන නිරපේක්ෂ අදහසුත් නිරපේක්ෂ මතාන්තරත් යම් ප්‍රමාණයකට ගමන් ගන්නවා කියන එකත් මම හිතාපි මතක කළ යුතුයි. මම හිතන්නේ ඒකත් මේ පරිසර සංරක්ෂණයේ එක්තරා කොටසක් හැටියට අපි සැලකිය යුතු වෙනවා. මම හිතන්නේ ඒකත් අපි සැලකියට ගත යුතු අප එක පොයින්ට් එකක් මට එක පොයින්ට් එකක් එකතු කරන්න දෙන්න රාහුල හාමුදුරන්ට මම ෂෙයා කරන්නම් ඔය මම කියපු ඉකෝ සෝෂලිස්ට් මැනිෆෙස්ටෝ කියන එක. ඒකේ ඊටාම පැහැදිලිව 4 වෙනි කොටසේ විතර සාකච්ඡා කරන සාම්ප්‍රදායික දැනුම් පද්ධතීන් ගැන. අමතක කරන්න එපා මේක කොමියුනිස්ට් ව්‍යාපාරයක් ඇතුලේ පිළිගන්නවා සාම්ප්‍රදායික දැනුම් පද්ධතීන් කොච්චර දුරට පරිසරය සම්බන්ධයෙන් වැදගත්ද කියලා. උදාහරණයක් විදිහට සුමනසි සහෝදරයත් කියපු ඔය ලතින් ඇමරිකාවේ තියෙන එක සංකල්පයක් තමයි පරිසරය මව විදිහට සැලකීම. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේක අයිඩියලිස්ටික්ද කියලා. නෑ. හැබැයි ප්‍රැක්ටිස් එක ඇතුළට ගිහිල්ලා බලනකොට එයාගේ සම්පූර්ණ ජීවන විලාසය සම්බන්ධ වෙන්නේ ඒකට ඒක එක්ක සම්බන්ධ වෙලා. ඒක අර වන්දනීය තත්වයක් එතන තියෙනවා. හරි පැහැදිලිව. නමුත් ඒක ජීවන විලාසයක් විදිහට ඔවුන්ගේ ජීවිතය සංවිධානය වීමේදී ඔවුන් ඒ බර තැබීම, ඒ වටිනාකම් ප්‍රමාණය ඔවුන් තියලා තියෙනවා. ඒ නිසා මේ සංකල්පය, ඒකේ සංකල්පය තමයි ඇත්තටම පචාමමා කියන සංකල්පය. මම මේක එවන්නම් හැමෝටම බලන්න පුළුවන් මේ සංකල්පය මෙතනදී පාවිච්චි කරලා තියෙනවා. මේක කොමියුනිස්ට් වාදී ව්‍යාපාරයක්. නමුත් ඒ ව්‍යාපාරයත් පිළිගන්නවා යුරෝකේන්ද්‍රීයවාදයේ තියෙන බරපතල ප්‍රශ්නය. නැත්නම් මේ මොඩර්නිස්ට් නැත්නම් මේ නූතනත්වයේ පිළිබඳව අදහසේ යුරෝකේන්ද්‍රීයවාදී අදහසේ තියෙන බරපතල සාවද්‍යතාව පිළිබඳව එයත් පිළිගන්න නිසා මම හිතන්නේ අපි අර වගේ උත්සාහයක් දරනවා නම් පෙඩගොජි එක ඇතුලේ ලිබරේෂන් පෙඩගොජි ඇතුලේ යමක් කරන්න මෙන්න මේ දැනුම් පද්ධතීන් පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි. ලංකාවේ අවාසනාවකට වෙලා තියෙන්නේ මේ වගේ දැනුම් පද්ධතීන් වලින් අපි කරන්නේ රාවණා නැවත අවදි කිරීම පමණයි. ඒකයි සිද්ධ වෙලා තියෙන්නේ. YouTube එකේ ඉන්නවා කීප දෙනෙක් ඒ අය මේ දැනුම් පද්ධතීන් හරහා කරන්නේ පරිසරයට සංවේදී වෙලා රාවණා නැවත අවදි කිරීම. වෙන ජාතිකවාදී අර්ථයකින් තමයි ඔවුන්ගේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒක නෙවෙයි මම හිතන්නේ අපේ උත්සාහය බවට පත් විය යුත්තේ. ලක්ප්‍රිය නානායක්කාර සහෝදරය අතුස්සන් ඉන්න හුඟක් ඉඳලා. ඔව් මේ අයිබෝන් මේ මම ඇහෙනවද දන්නේ එනවා. ඔව් ස්තුතියි මේ සූම් එක සංවිධානය කිරීම ගැන වඩාත් කාලෝචිතයි වැදගත් මේ වෙලාවේ මං හිතන්නේ ඉබාගතේ ගොඩක් අයගේ අදහස් දුවනවා මේ වෙලාවේ මොකද්ද කරන්න කියන එක ගැන ලංකාවේ තත්ත්වය අපේ අත්දැකීම් වලින් පස්සේ ඒ අනුව මේ අදහස් ගොනුගත කිරීමකට හොඳ අවස්ථාවක් සලසා දුන්නට ස්තුතියි. මට අදහසක් වගේම එක ප්‍රශ්නයක් වගේ මම නගන්නම්. දැන් මේ සාකච්ඡාව අර යුද්ධය අපිට අමතක වෙලා ගියා වගේ මේ කියන හදිසි තත්ත්වයන් උඩ ඇතිවෙච්ච කම්පාවත් අපිට නැති වෙලා අපි නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වෙනවා කියලා අර පරණ හිතපු එකට යනවා. මං හිතන්නේ ලංකාවේ ජනයා මේ වෙලාවේ බොහොම නොයිවසිල්ලෙන් ඉන්නේ ඒ තත්ත්වයට යන්න. මම නම් මේ ප්‍රංශයේ ඉන්නේ. නමුත් මම මේ 25 නොවැම්බර් 25 වෙනිදා පිටත් වුණේ ලංකාවෙන් මේ ඕක එන්නේ ඉස්සෙල්ලා මේ සුලිකුණාටු එන්නේ ඉස්සෙල්ලා මම දැනගෙන හිටියේ නෑ සුලිකුණාටුවක් ගැන. හැමෝම වගේ. මේ නමුත් දැන් මේ වෙනකොට මම මාතලේ රත්තොටනේ මේ අර කියන ගම්මඩුවේ ගම් කිහිපයකට යන්න බැරි විදිහට පාර කඩාගෙන ගිහිල්ලා. ඒ අනුව තවම ඒ ගම්වලට කාටවත් යන්න බෑ. ඒ අතර අපේ තවුමේ මම ඉන්නේ නම් බොහොම පහසු කම්සහිත රත්තොට නගරය ආසන්න තැනක ඒ තැන වුණත් දැන් සති දෙකක් හරි ඒක මුළු කාලය පුරාම වතුර නැහැ. ඕනතරම් වහිනවා වගේ තියෙනවා නමුත් වතුර නැහැ. මිනිස්සු දැන් හිතනවා වතුර එකතු කරගන්න වහලෙන් වැටෙන. මම කතා කරනකොට කීප දෙනෙකුට සමහර අය ලිඳ හොයාගෙන යනවා. පැරණි ලිං තිබුණා.
ජල සම්පාදන මණ්ඩලයේ ජල සැපීම සම්පූර්ණයෙන්ම කඩාගෙන ගියා මේ ගංගා හරහා තිබිච්ච බටවල්. ඒ අනුව අර මේ කල්ප මතක් කරපු අර මේ සරොස් කියන මේ යා කියන විදිහටම මේ අර එක්ස්චේන්ජ් වැලියු එකේ ඉඳලා මේ යූස් වැලියු එක පැත්තට පවා මිනිස්සු හිතන්න පෙළඹිලා තියෙනවා. මොකද මේ හිරවීමක කම්පනයක ඉන්න නිසාම දෝ. නමුත් මම දන්නවා ඉතින් මේ කම්පන තත්ත්වය පැහැවුනාම මේ නැවත අර කියන සාමාන්‍ය තත්ත්වයට එනවා. අපිට අර කොවිඩ් වලදී වුණා වගේ හැමෝම වගා කරන්න පටන් ගත්තනේ ඒ කාලෙක. දැන් ඒ නිසා මේ සාකච්ඡාව මේ අදහස් තව ගැඹුරට මට හිතන විදිහට අද කරපු පැහැදිලි කිරීම සංකල්පීයව එයා පුළුවන් තරම් සරලව පැහැදිලි කරන්න උත්සාහ කෙරුවා. ඒ අනුව අපිට නැවත ඒක ওই කියන වචන මාත්‍රයන් තව ගැඹුරට ගෙනහිල්ලා අපේ ජීවන අත්දැකීම් වලට අනුව අර කියපු විදිහට මේ මොකද්ද සමිතිය දරුවෝ මතක් කරුවා මේ අර මිනිස්සු දැනට අර පස්ස සජීවීකරණය කරමින් ඉන්නවා කියලා අලුත් තාක්ෂණයන් තියෙනවා කියලා අන්න ඒ වගේ සජීවී අර දෙරන් සහෝදරයා කරනවා වගේ තමයි මේ ඒ වගේ දේවල් දක්වා මේ ගැඹුරු මේ සංකල්පීය කාරණාව පල්ලෙහාටම සාකච්ඡා කරගන්න පුළුවන් මට්ටමට කතාව දිග්ගස්ස ගන්න කොහොමද අපි කටයුතු කරන්නේ කියන එක තමයි මගේ ප්‍රශ්නේ. ඒකෙන් මට අර යෝජනාවක් තියෙන දැන් ඇත්තටම මේ වෙලාවේ රාහුල අමඳුරු කිව්වා වගේ රාහුල අමඳුරු මේ වෙනකොට ඒ අර පරිසර කාරණාව ඔය කියන Zoom සාකච්ඡා හරහා මේ දැන් කාලයක ඉඳලා කරමින් ඉන්නවා. හිත මේ කියන මේ ලෝකයේ නව පෙරලියකට ගන්න අපේ මේ අභිලාෂය මේ රාහුල අමඳුරු යම් පැත්තකින් මේ පරිසරයට සම්බන්ධව ඒ පැත්තට මේ කැප කරලා මේ ඒක කරමින් ඉන්නවා. අන්න ඒ විදිහට දැන් මම ඒ අනුව මේ සංකල්පීය දැනුම මේ තියරිටිකල් ඇස්පෙක්ට් එක ගේන්න මේ අපිට විවිධ කලාප දැන් රාහුල අමඳුරු ඒක කරනවා කියමුකෝ. ඒකට තව අපි සම්මත වෙන්නයි මේ අපිට පුළුවන් මේ පුකුරු විදිහට මේ එක්කෝ හිතමුකෝ අපි වතුකම් කරු ප්‍රජාව ඔස්සේ සාකච්ඡා කරන්න නැත්නම් ඔය කියන බැබිලි බෝඩ් වගාව ඔස්සේ සාකච්ඡා කරන්න නැතිනම් ඊට පස්සේ මේ අද වතුකම් කරු ජනයා බහුලම මේ වැඩ කරන මේ එයාගේ දරු පරම්පරාව වැඩ කරන මේ ඇඟලුම් ක්ෂේත්‍රය ඒ ක්ෂේත්‍රයේ පාරිසරික පැතිකඩ ගැන ඒගොල්ලෝ එක්කම කතා කරගන්න පුළුවන් සාකච්ඡා ව්‍යුහයන්. අන්න ඒ විදිහට විවිධ තැන්වල මේක ගැඹුරට සාකච්ඡා කරගන්න පුළුවන් අවකාශයක් කොහොමද නිර්මාණය කරගන්නේ? ඒකිනෙකට හැප්පෙන්නේ නැතුව මේ Zoom සාකච්ඡා ඉතාම හොඳයි. අර මේ අවස්ථාවේ අවබෝධය වුවමනාව තියෙනවා. ඒ නිසා ඒක හොඳයි. ඒ අනුව මම මගේ අදහස ප්‍රශ්නය වෙන්නේ කොහොමද අපි මේ කතා බහ දිගින් දිගට ගෙනිය ගන්නේ ගැඹුරින් ගැඹුරට එක ක්ෂේත්‍රයන් ඔස්සේ. එහෙම යෝජනාවක් මොකක් හරි අදහසක් තියෙනවද නැතිනම් කොහොමද අපි එහෙම එකක් කරන්න පුළුවන්ද? ඔව් සහෝදරයාගේ මේ ප්‍රශ්නේ ඊටාම විධිමත් වගේම මම හිතන්නේ ඒකට එළඹීමත් සංකීර්ණයි. මොකද අපි අපේ තියෙන මේ කොන්දේසි ටිකක් නැත්නම් අපේ තියෙන මේ කැපැසිටි එක ටිකක් නැවත හිතලා බැලුවොත් අපි වැඩ කරන්නේ ද ඔපරේට් වෙන්නේ මම හිතන්නේ අඩු කැපැසිටි එක. ඒ වගේම අඩු තත්ත්වයන් නැත්නම් සාධක ප්‍රමාණයක් විභවතාවන් ප්‍රමාණයක් අපිට තියෙන්නේ. නමුත් මම හිතනවා මේ අපි උත්සාහයක් තියෙනවා විශේෂයෙන්ම මම අර සඳහන් කරපු ඉකෝ සෝෂලිස්ට් මැනිෆෙස්ටෝ පදනම් කරගනිමින් ඒක එක පැත්තකින් විවේචනාත්මකව පරිශීලනය කරමින් කියලා මම ඒකට කියන්නේ. මොකද ඒකේ තියෙන අදහස් මම හිතන්නේ අපි ලංකාව පැත්තෙන් ගත්තොත් අපිට එකතු කරන්න පුළුවන් අපි වෙනස් කරගත යුතු කරුණු බොහෝ ප්‍රමාණයක් තියෙනවා.
නිසා අපේ මං හිතන්නේ අපේ පැත්තෙන් කතා කරොත් උත්සාහයක් තියෙනවා මේ මැනිෆෙස්ටෝව විධිමත්ව සාකච්ඡාවට ගන්නත් ඒක භාවිත දැනුමක් බවට පත් කරන්නත් පරිශීලනය කරන්න පුළුවන් දැනුමක් බවට පත් කරන්නත්. හැබැයි මම ටිකක් වෙන පැත්තකට යන්නම්. මම කිසිසේත්ම විශ්වාස කරන්නේ දේශපාලන නායකත්වයක් නැතුව දේශපාලන ව්‍යාපාරයක් නැතුව මේ වගේ අදහස් දීර්ඝකාලීනව ඒකට ජීවය දෙන්න පුළුවන් කියලා. මැරෙන්නේ නැතුව තියාගෙන ඉන්න පුළුවන් කියලා. මොකද ඊටාම නිවැරදිව කිව්වා මේකේ මතකයන් තියෙන්නේ බොහෝ විට සතියයි හෝ දෙකයි. බොහෝ විට මේක මගේ පුද්ගලික අදහස මේ රජයේ වුණත් කරන්න නියමිත වෙලා තියෙන්නේ මේ පැලිච්ච පැලුම් වලට පස් දාලා වහන එක. ඒක හරි පැහැදිලි. මොකද මෙයාට එතනින් එහා විසඳුමක් තියනවා කියලා මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මේ වගේ ඊටාම සාමූහික මතකයක්, ඒ වගේම අවාසනාවන්ත ඉරණමක මතකයක් මම හිතන්නේ ජීවත් කරවන්න පුළුවන් ව්‍යාපාරයකට. ඒ නිසා ව්‍යාපාරයක් මේකට නායකත්වය දිය යුතුයි. අපේ දේශපාලන උවමනාවත් ඇත්තට මේ වගේ ව්‍යාපාරයකට නායකත්වය දිය හැකි ආකාරයේ බලවේග ප්‍රමාණයක් සංවිධානය කිරීම. ඒ නිසා මේක හුදු න්‍යායාත්මක විශ්ලේෂණයක් විදිහට ගන්න එපා. අපි අර උත්සාහ කරේ ඊටාම පැහැදිලි. මොකද අපිට ලොකු චෝදනාවකුත් තියෙනවා අපි කතා කරන්නේ න්‍යාය කියලා. නෑ, කිසිසේත්ම නෑ. අපි මේ කතා කරන්නේ එක පැත්තකින් න්‍යාය, ඒ වගේම මේක භාවිත කරන විදිහ, ඒකේ තියෙන ප්‍රැක්ටිස් එක පිළිබඳව අවබෝධයක් සහ ඒක කරන්න තියෙන බලාපොරොත්තුවත් එක්ක. ඒ නිසා අපි පැත්තෙන් ඔන්න ඔය උත්සාහයන් දෙක අපිට තියෙනවා. අපි නිරන්තරව ගනුදෙනු කරන ශාස්ත්‍රයක් තමයි පරිසර ප්‍රශ්නය කියලා කියන්නේ. ඒ නිසා අපේ පැත්තෙන් ඔන්න ඔය මැදිහත් වීම ප්‍රමාණය මේ වෙද්දිත් තියෙනවා. අපි ඒක වර්ධනය කළ යුතුයි අනිවාර්යෙන් කියන එක තමයි මට ලංකතු කරන්න තියෙන්නේ. කෝසල සාකච්ඡාව දියුණු කරන්න තව අදහස් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි නවත්තමු. මෙයයි ජූඩ් සහෝදරයා මම ඔව් මේ අර ඉස්සෙල්ලා කල්ප ඇහෙනවද මං කියන එක? ඇහෙනවා. ඔව් අර කල්ප කීප අදහසක් මම තව ටිකක් ඉස්සරහ ඩෙවලොප් කරන්න ඕනේ. මේ අපි කල්ප කිව්වා අර අපි සාම්ප්‍රදායික නොලෙජ් එක ඉන්ඩිජිනස් නොලෙජ් කියන එක අපි මේට වඩා අපි ගන්න ඕනේ කියලා. හැබැයි ඒක අපි කරන්න ඕනේ ඉන්ඩිජිනස් නොලෙජ් එකයි කැපිටලිසම් අතර තියෙන සම්බන්ධතාවය සැලකීමට ගනිමින්. හේතුව දැන් අපි දන්නවා ඕගැනික් ෆුඩ් කියන එක ඇත්තටම ප්‍රසිද්ධ වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් පසේ සරුකම යන එක අපිට අවශ්‍ය හොඳ ගුණාහාර නැති වෙන්නේ. නමුත් අද ඕගැනික් ෆුඩ්ස්ලා වෙලා තියෙන්නේ ඒක කැපිටලිසම් කියන එක පාවිච්චි කරනවා අලුත් කමෝඩිටියක් හැටියට. ඒතර ඕගැනික් ෆීල්ඩ් එක අද හුඟාක්ම ලාභ ලබන කෝපරේටයිස් ෆීල්ඩ් එකක් ඉන්ඩස්ට්‍රියක් වෙලා තියෙනවා. ඉතින් කැපිටලිසම් හැම වෙලේම කරන්නේ ඒගොල්ලන්ගේ ක්‍රිටිසිසම් එකම ඒගොල්ලෝ පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න. ඉතින් ඒක අපිට කවුන්ටර් කරන්න නම් අර කල්ප කිව්වා වගේ අපි ඕගැනික් ෆුඩ් ප්‍රොඩක්ෂන් එක හිතන්න ඕනේ වෙනම ඉන්ස්ටිටියුෂනල් ෆ්‍රේම්වර්ක් එකක් ඇතුලේ. දැන් ඕගැනික් ෆුඩ් ප්‍රොඩක්ෂන් එක අපි දැන් තියෙන මාකට් ෆ්‍රේම් එක ඇතුලේ මේ හිතුවොත් අපි අර පරණ මේ කරපු වැරදි ටිකමයි කරන්නේ. නමුත් අපි ඕගැනික් ෆුඩ් ප්‍රොඩක්ෂන් එක කෝපරේටිව් සිස්ටම් එකක් ඇතුලේ හිතුවොත් අපි හුඟක් මේ එම්ෆසයිස් කරන්නේ exchange value use value as opposed to exchange value. ඉතින් දැනට අපිට තියෙන ප්‍රධාන අභියෝගයක් තමයි අපි කොහොමද මේ දැනට තියෙන ඉන්ස්ටිටියුෂනල් ෆ්‍රේම්වර්ක් එකට හුඟක් චැලෙන්ජ් එකක් වෙන ඉන්ස්ටිටියුෂනල් ෆ්‍රේම්වර්ක් එකක් හිතන්නේ. දැන් අර ඉස්සර හාමුදුරුවෝ කතා කරා මේ බදුල්ල ගැන. දැන් බදුල්ලේ අවුරුදු 20ක විතර අරගලයක් කරලා අර දෙහිගම ඇක්‍රියන් කුඹුර ඒ පැත්තේ අර එතන මේ අක්කර 65000 තියෙන රිසර්වේෂන් එකේ ඒ අරගලේ දැන් සෑහෙන දෙන්නලා තියෙනවා. දැන්ට චැලෙන්ජ් එක තියෙන්නේ දැන් එතන ඉන්න ෆාමර්ස්ලා දෙහිගම ඇක්‍රියන් කුඹුර පැත්තේ ඉන්න ෆාමර්ස්ලා ඒගොල්ලෝ දැන් ඇග්‍රිකල්චර් දැන් ආයෙ පටන් ගන්න යනවා. හැබැයි ඒගොල්ලෝ ඇග්‍රිකල්චර් කරගෙන ගියොත් දැනට තියෙන මාකට් බේස් ඉන්ස්ටිටියුෂන් නියෝ ලිබරල් ෆ්‍රේම්වර්ක් ඇතුලේ දැන්ට තියෙන සමාජීය ප්‍රශ්න වලටවත් පරිසර ප්‍රශ්න වලට පිළිතුරක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ඇග්‍රිකල්චර් අර ඇග්‍රෝ ඉකොලොජි කියන මේ ඉන්ස්ටිටියුෂනල් ෆ්‍රේම්වර්ක් එකත් කරොත් ඒගොල්ලන්ට පුළුවන් වෙන විදිහට ඕගනයිස් කරන්න. ඉතින් එතන තමයි අපේ චැලෙන්ජ් එක තියෙන්නේ. දැන් මේ ඔය නඩු ටික දින්වට පස්සේ මේ ළඟදී ඩඩ්ලි සිරිසේන ගිහිල්ලා ඒගොල්ලන්ට මේ බඩේනුගේ ඇට දීලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඇටත් අරගෙන දැන් ඒකන් පෝරාන් ඒ පරණ විදිහම කරන් යන්නේ. ඒකෙන් ඒකට පිළිතුරක් නැහැ.
අවුරුදු 20ක් ගිහිල්ලා බොහොම අමාරුවෙන් දිනාගත්ත අරගලය කිසිම ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ඒකොල්ලෝ කෘෂිකර්මය දැනට තියෙන නියෝලිබරල් ෆ්‍රේම්වර්ක් එක ඇතුළේම කරන් ගියොත්. ඉතින් එතනට අපි ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ ඕල්ටර්නටිව් ෆ්‍රේම්වර්ක් එකක්. ඉතින් ඒක වෙන්න ඕනේ টপ ඩවුන් එකක් නෙමෙයි අර කල්පක වගේ ප්‍රැක්ටිස් කියන එක ඇතුලේ. නිකන් ලෙක්චර්ස් දීලා ගොවියන්ට ගිහිල්ලා මේ ලෙක්චර්ස් දීලා බෑ. ඒක අපේ ප්‍රැක්ටිස් එක ඇතුලෙන් එන්න ඕනේ. ඉතින් එතන තමයි අපේ චැලෙන්ජ් එක තියෙන්නේ. ඒක මේ යුනිවර්සිටි ළමයිටත් කරන්න පුළුවන්, ගම්වල ඉන්නටත් කරන්න පුළුවන්. නවත්තමු. කොසල නෑ තව ප්‍රශ්න තියෙනවා. මේ අදහස් තියෙනවා. මම පොඩක් අදහසක් ඉදිරිපත් කරා අපිට මේ අර අපි ඕගනික් ෆාර්මින් සම්ප්‍රදායක මේ තියෙන දැනුම් සම්භාරය තුල අපි ඇග්‍රිකල්චර් කරන්න කොහොමද කියලා අත්‍යවශ්‍ය මට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි දන්නවා මොකද මේ අපි කතා වුණා මෙතනදී මේ තාක්ෂණය සම්බන්ධව. මොකද මේ අපි බලන්න ඕනේ මොකද අපි බිග් පික්චර් එක බැලුවොත් අපි සම්ප්‍රදායික නොලෙජ් එක අරගෙන ආහාර නිෂ්පාදනය කරන්න ගියත් මම හිතනවා වඩාත්ම වැදගත් වෙන්නේ අපිට ඒකෙන් කොච්චර ප්‍රමාණයක් අත් වශයෙන්ම ප්‍රොඩක්ටිවිටි එකක් ගන්න පුළුවන්ද කියලා. මම කියන ඕගනික් ෆාමින් වලට මම එන්නම්. එතනදී අද ඒක මේක වෙනම ව්‍යාපාරයක් කියලා අත් වශයෙන් මේක ගොඩක් වෙලා සමරක් කරලා ගන්න සල්ලි තියෙන මිනිස්සු තමයි ඕගනික් මේ ප්‍රොඩක්ට්ස් ගන්නෙ. මොකද අපි දන්නවා ඕගනික් අද පවා මේ ඕගනික් ප්‍රොඩක්ට්ස් වලින් ඕගනික් ෆාමින් වලින් ඒ තරම් ප්‍රොඩක්ටිවිටි එකක් ගන්න බෑ. ඒක අත් වශයෙන්ම ඉතාමත්ම පරිසර හිතයි. නමුත් ඒක ලැබෙන්නේ නැහැ. ඒක නිසාම අපි ලෝක මට්ටමින් බැලුවොත් ඒ කියන්නේ මේ බිලියන 8.5 විතර කන්න දෙන්න මේ තාක්ෂණය මුසු කරලා ගත්ත ප්‍රොඩක්ටිවිටි එක අත්‍යවශ්‍යම අපිට බැහැර කරන්න බෑ. නමුත් අත්‍යවශ්‍යම මම දකින්නේ මෙච්චරයි. මොකද සමහරක් වෙලාවට මම පොඩි උදාහරණයක් කියන්නම්. මම වැඩ කරපු කම්පැනි එකක මේක තමයි මම හිතා ඉතාලම සරලම උදාහරණයක්. මොකද අපි රබර් කිරි අරගෙන අපි නිෂ්පාදනය කරනවා මේ ග්ලව්ස් හදනවා. නමුත් මේ නිෂ්පාදනය කිරීම තුළ ඇති වෙනවා වේස්ට් එකක් ජෙනරේට් වෙනවා. නමුත් වේස්ට් එක ජෙනරේට් වුණා වේස්ට් එක අපි මේක රිලීස් කරනවා ඉන්න වෝටර් සෝස් එකට එතනින් පරිසරය හානියක් වෙනවා. මේකට කම්පැනි එකට ආව ලොකු බලපෑමක්. අන්තිමට කරේ අපි එහෙනම් මේක හරි ලේසි විසඳ ගන්න අපි මේක වෙන කාටද දෙමු ප්‍රොසෙස් කරන්න කියලා. දැන් මේකෙන් පේනවා අත්වශයෙන්ම ඒක වැදගත් වෙන්නේ ඒ කියන්නේ නිෂ්පාදන කරන බලවේගවල අයිතිය මිනිස්සුන්ට නැති වුනහම තාක්ෂණය වැදගත් වශයෙන් මෙතන. නමුත් මිනිස්සුන්ට ඕන විදිහට මේක හැසිරෙන්නේ නැහැ. අර ඉස්සර කල්ප කිව්වා වගේ මේ ෆ්‍රේම්වර්ක් එකෙන් එහාට ගිහලා තමයි අපි හිතන්න ඕන. අපි තාක්ෂණ අනිවාර්යයෙන්ම වැදගත් අපිට. අවශ්‍ය වෙනවා ප්‍රොඩක්ටිවිටි එකක් ගන්නත්. නමුත් මේ ප්‍රොඩක්ටිවිටි එක ගත්තේ නැත්නම් අත් වශයෙන්ම අපි මොන ව්‍යාපාරයක් ආරම්භ කරත් අපිට කියන්න වෙනවා අපි මේ ධනේශ්වර ක්‍රමයේ දැනට තියෙන ධනේශ්වර ක්‍රමයේ තුරට වඩා අපිට පුළුවන් අපි වෙන පැරඩිම් එක shift කරොත් එහෙම ඒ තුල අපිට පුළුවන් අත් වශයෙන් මීට වඩා මිනිස්සු බලාපොරොත්තු වෙන වඩා මේ ආර්ථික මට්ටමක් ලබා දෙන්න කියලා. මොකද ඔතන අත් වශයෙන් මම දකිනවා පොඩි ગેප් එකක් තියෙනවා. ગેප් එක ලොකු ગેප් එකක්. මොකද අපි හිතන ඉකොනොමික්ස් ගැන කතා කරන්නත් වෙනවා. මොකද මේ කැපිටලිසම් තුල ඔය මනි ක්‍රියේෂන් වලදී අපි දකිනවා කොයි දුරට මේක එක විදිහට ඉලුෂන් එකක්. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් කැපැසිටි එක සිග්නිෆිකන්ට්ලි වැඩි වෙනවා මේ ව්‍යාපාර මේ එන්ටර්ප්‍රිනර්ස්ලා හරහා. ඒක තනිකරම ඒක ඇති වෙන්නෙම ඒ කියන්නේ මේ ෆිනෑන්ෂල් සිස්ටම් එකක සපෝට් කරනවා. දැන් ඒ සිස්ටම් එක සපෝට් කරලා තමයි අපිට මෙච්චරම් ප්‍රමාණයක් ප්‍රොඩක්ටිවිටි එකක් කරන් මේ ඉක්විබිලියම් ලෙවල් එකේ මිනිස්සුන්ට ගන්න පුළුවන් කියලා. නමුත් අපි එතනට මැච් කරන්නේ නැතුව අපි වෙනම සමාජවාදී ක්‍රමයක් හදනවා නම් මම හිතන්නේ ඒක ෆේලියර්. අපි මිනිස්සුන් හේතු කරනව නෑ. අපි මේ ෆ්‍රේම් එකෙන් එළියට ඇවිල්ලා හදන සමාජ අනිවාර්යයෙන්ම මීට වඩා මිනිසුන්ගේ මේ ආර්ථික මට්ටමේ වර්ධනය මිසක් ඒක මේ පසුගාමි වෙන්නේ නැහැ කියලා. ඕක ඇත්ත වශයෙන්ම චැලෙන්ජ් එකක් කියලා මම දකිනවා. හුඟක් මිනිස්සු බලන්නේ ඒ ඇන්ගල් එක තමයි සමාජවාදයට විරුද්ධ වෙන මතභේද හැමතිස්සෙම දකින්න ওই පැත්තෙන්. කියලා මම ඒක තියෙන අපේ දකින්න තියෙන අපි රිපෝට්ස් වලුත් මිනිස්සු ඒක කරුණු ඉදිරිපත් කරනවලුත් අපි දැකලා තියෙන මේ වගේ දෙයක් තියෙනවා. නමුත් මේකට කවුන්ටර් කරන්න ඒක සයන්ටිෆික් ආගියුමන්ට් එකක් තාම ඉතා තද බල විදියට මතුවලා නැහැ කියලා තමයි ලෝක මට්ටමේ මම දකින්නේ.
කොසල තව ප්‍රශ්න තියෙනවා මගේ දැන්. ඔව් නේද? නැහැ. සෝරි මගේ මයික් සුගත්ගේ ප්‍රශ්නෙට ප්‍රොඩක්ටිවිටි පිළිබඳ ප්‍රශ්නය ගත්තාම අපි ආනුභූතික තොරතුරු අරන් ගත්තොතින් විශාල වෙනස්කමක් අපට පේන්නේ නැහැ ග්‍රීන් රෙවලූෂන් තාක්ෂණය සහ මේ කියන ඇග්‍රෝඑකොලොජි තාක්ෂණය අතර. ඒ වගේම අපි මෙතෙන්දි ප්‍රොඩක්ටිවිටි කියන එකේදී ගත යුතු වෙනවනේ උදු නිෂ්පාදනය විතරක් නෙමෙයි ඒකෙන් පසට වෙන්නේ මොකද්ද? ඒකෙන් වතුරට වෙන්නේ මොකද්ද? මේවත් අපි සැලකිල්ලට ගන්න ඕනේ. ඒ නිසා ඔය සැලකිල්ලට ගත්තාම බොහෝ විද්‍යාත්මක වලින් හෙළි වෙන්නේ මේ ඕගැනික් තාක්ෂණය මගින් ලැබෙන ඵලදායීතාවය අඩුය කියන අදහස තරම් බලංගු නැහැ කියන එක. නමුත් ඔකට වෙන්නේ එක තමයි මහජනයා හිතනවා නැත්නම් ගොවි ජනතාව හිතනවා තමන්ගේ දැන් අවුරුදු 20ක 30ක ප්‍රැක්ටිස් එක අනුව අර තමන්ගේ නිෂ්පාදන මාදිලියෙන් කැඩෙන්න බෑ කියන එක. ඒ නිසා මම හිතන්නේ අපි ප්‍රොඩක්ටිවිටි කියන එක ගත්තොතින් ඒ තරම් ලොකු වෙනසක් මේ සුගත් කියවලා බලන්න මේ ඊයේ පෙරේදා ඔය ගාඩියන් පත්තරේ ලියපු ඒ කෘෂිකර්මය සම්බන්ධ ලිපිය ගත්තත් පේනවා ප්‍රොඩක්ටිවිටි සම්බන්ධ. නමුත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා ඒකේ තාම. එකක් තමයි ජූට් කියපු ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒක යන නිෂ්පාදන සම්බන්ධතා පද්ධතිය මොකක්ද? ඒ අලුත් ඇග්‍රෝඑකොලොජි කියන process of production එකේ කියන relations of production මොනවද කියන ප්‍රශ්නේ මම හිතන්නේ අපිට සාකච්ඡාවට ගන්න ඕන. අපි දවසක ඔය green මේ සුගත්ගේ මාතෘකාව ගැනම අපි සාකච්ඡාවක් කරමු. විශේෂයෙන් කෘෂිකර්මයට සම්බන්ධ කරලා ඒක පරිසරයට සම්බන්ධ වෙයි. නමුත් අපි මූලික වශයෙන් කෘෂිකර්ම නිෂ්පාදනයට සම්බන්ධ වෙලා සාකච්ඡාවක් කරමු. මොකද අපේ සහෝදරයෙක් ලියපු ලිපියක් තියෙනවා විශේෂයෙන් මේ කඳුකරේ තේ වගාව ගැන අපිවත් එක්ක අරගෙන ඒ සාකච්ඡාව කරමු. මම හිතන්නේ ඒක වැදගත් කියලා හිතනවා. මොකද මේ මට තියෙන ප්‍රශ්නයක් තමයි මොකද අපි මොකද මම දකින්න ඔය ජෙනටිකලි මොඩිෆයිඩ් ටිෂු කල්චර් නොවෙන්න ඒ තාක්ෂණය නොවෙන්න අද අත්වශයෙන්ම අපිට මේ බිලියන 8මාරකට ආහාර නිෂ්පාදනය කිරීම අපි සම්ප්‍රදාය ආධික මේ කෘෂිවර්තවල හිටියොත් බැහැ කියලා තමයි මගේ හැඟීම තියෙන්නේ. හැබැයි සුගත් ලෝක ආහාර නිෂ්පාදනය ගත්තොතින් ලෝක ආහාර නිෂ්පාදනයේ විශාලම ප්‍රමාණය සපයන්නේ කුඩා පරිමාණ නිෂ්පාදකයෝ මිස මහා පරිමාණ නිෂ්පාදකයෝ නෙමෙයි. ඒක ප්‍රොඩක්ටිවිටි පිළිබඳ ප්‍රශ්නය මේක මේ ආර්ථික විද්‍යාඥයන් විසින් ගොඩනගපු කිසියම් මායාවක් එහෙම නැත්නම් ඒකත් ඇත්තටම එක ගත්තොතින් මේ ඔය මොන්සැන්ටෝ වගේ සමාගම් වලට ගැලපෙන්න තමයි ඔය කරුණු හදාගෙන තියෙන්නේ. අපි ඕක ගැන වෙනම දවසක සාකච්ඡා කරමු. වෙනම දවසක මම හිතන්නේ ඒක අපිට මේ ඩේටාත් එක්ක අපි කතා කරන්න ඕනේ සම්බන්ධව. අපි අපේ ඉන්න ඕගැනික් ෆාමර්ස්ලා ගේන්නම් ඒ අය ගැනලා අපි මේ සාකච්ඡාව කරගෙන යමු. ඔය කතාව මේ අර මේ හයිබ්‍රිඩ් වලින් තමයි ප්‍රොඩක්ෂන් වැඩි කියන කතාව හුඟක් පාවිච්චි කරා ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් කෙනෙක් පෝල් කොලිය කියලා. හැබැයි ඊට පස්සේ අර රෙස්පොන්ඩ් කරපු අය කිව්වා ඇත්තටම ඒක එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. මේ ඉකොනොමිස්ලා හදන් තියෙන මාකට් බේස් ප්‍රොඩක්ෂන් කන්සෙප්ට් එක ඇතුලෙන් තමයි ඔක ඇති වෙන්නේ. හැබැයි ඇත්තටම බැලුවොත් එහෙමයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අර මේ සුමන්සිස කිව්වා වගේ මේ ප්‍රොඩක්ෂන් එකත් එක්ක අපි හිතන්න ඕනේ කන්සම්ප්ෂන් එක ගැන. මොකද අපි අද තියෙන කන්සම්ප්ෂන් පැටර්න්ස් කැපිටල් සිස්ටම් එකෙන් හදපුවානේ. ඒ කන්සම්ප්ෂන් පැටර්න්ස් ඉන්නමත් ෆුඩ් ඉන්සෙකියුරිටි කියන එක ඇති වෙනවා. ඔව්. හරි මෙලනි. ඔව් මේ අනිගොඩක් ඔව් එහෙනම් නේද? ගොඩක් ස්තුතියි සාකච්ඡාව මේ සංවිධානය කරාටත් ඉදිරිපත් කරපු කරුණු වලටත් මම හිතන්නේ ප්‍රසන්ටේෂන් දෙකේම කරුණු මම මේ සහන වෙනවා. මට පොඩ කියන්න ඕන උනේ එකක් දැන් අර අපි අලුත් ෆ්‍රේම්වර්ක් එකක් මේ තියෙන දෙයින් එළියට ගිහිල්ලා මොඩල්ස් ගැන හිතනකොට සමහර මොඩල්ස් දැන් ඔය සර්කියුලර් ඉකොනොමි යටතේ එන සමහර දේවල් දැන් මේ අර වේස්ට් එහෙම නැත්නම් මේ පාවිච්චි කරලා ඉවත දාන්න නිර්මාණය වෙලා තියෙන ඒ මොඩල් එක වෙනුවට චක්‍රීය
නිෂ්පාදනය කරන මේ පරිභෝජනය කරන ක්‍රම වගේ දේවල් තියෙනවා. මම හිතන්නේ අපිට පොඩක් ඉදිරියේදී ඒවා ඒ විදිහේ වෙන උදාහරණ තියෙනවා නම් ඒවත් එක්කත් කතා කරන්න පුළුවන් නම් හොඳයි. අනිත් එක දැන් ඔය ළඟදී climate finance සම්බන්ධ මේ අර කැබිනට් අප්‍රූවල් එක climate finance strategy එකට ආණ්ඩුවේ. ඉතින් ඒකේ තමයි ඔය blue bonds green bonds ඒවා ඔක්කොම මම හිතන්නේ අපි ඒවත් එක්ක ඉදිරියට යන්නේ. ඒතර අපිට දේශපාලනික බලපෑමක් කරන්න පුළුවන් නම් ඒ වගේ දේවල් වලට මම හිතන්නේ ගොඩක් වැදගත් වෙයි කියලා. මට ප්‍රශ්නේ තියෙන්නේ අහන්න දැන් අර මේ මූලිකව වෙන දෙයක් තමයි දේශගුණික විපර්යාසත් එක්ක වැඩිපුරම වෙන්නේ මේ මනුෂ්‍ය වාසයට සුදුසු බිම් කඩා හිමි වෙනවා කියන එක. uninhabitable land කියන එක දැන් අපි මධ්‍යම කඳුකරය ගත්තත් මම හිතන්නේ ඒක තමයි වෙන්නේ ඉදිරියේදී ගොඩක් වෙලාවට ocean warming ඒ මුහුදු මට්ටම මේ මුහුදේ ජල මට්ටම ඉහළ යාම එතකොට මුහුද මේ උෂ්ණත්වය වැඩි වීමත් වගේ එක අපිට ඕක වෙරළබඩ ප්‍රදේශවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මේ වගේ තත්ත්වයක් යටතේදී අපිට කොහොම පුළුවන් වෙයිද ඒකට මේ කියන්නේ අපි ජනතාව මේක සම්බන්ධයෙන් ඒක රාශී කිරීම හෝ එතනින් එහාට අපිට වැඩපිළිවෙලක් කරගෙන යන්න මේ ගැටලුව කොයි විදිහට මුහුණ දෙන්න වේද කියන එක මට තියෙන මූලිකම ප්‍රශ්නේ. අපි අර වතුකම් කරු ජනතාව අපි මේ සම්බන්ධයෙන් එකතු කරනවා කියන නම් මම හිතනවා ඒකත් ගොඩක් හොඳයි කරන්න පුළුවන් නම් මොකද අපි හරියට අරගත්තොත් එහෙම ලංකාවේ ඇත්තට මේ පාරිසරික කතිකාවේ අර කල්ප ඉදිරිපත් කරපු මේ බුර්ෂුවාසි මේ ඒ ඇන්ගල් එකෙන් ගැලුවොත් ඩිල්මා තේ සමාගම තමයි උඩින්ම ඉන්නේ ලංකාවේ පරිසරය සම්බන්ධ කතිකාවේදී ගැන තීන්දුව తీරන ගන්න තැන. එතකොට මම හිතනවා ඒකට මේ දේශපාලනිකව අපිට බලපෑමක් කරන්න පුළුවන් නම් හොඳයි. මගේ ගැටලුව මම කියන්නේ මේ ලෑන්ඩ් එක ලංකාව දූපතක් වුණාම අපිට තියෙන ලිමිටඩ් රිසෝස් එක වෙන්නේ. එතකොට ඒ භූමිය අහිමි වීමත් එක්ක කොහොම වෙයිද අපිට ඒතත් පෙරමුණ දෙන්න වෙනකොට මේ අනිත් පරිසරික ගැටලුවත් එක්ක. සුමනසාද උත්තරයක් දෙනවද? මියුට් වෙලා ඉන්නේ. මියුට් වෙලා තියෙන්නේ. මෙලනි මතු කළ ප්‍රශ්නේ ඊටාම වැදගත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ ඇති වෙන පරිසර විනාශය තුල ලංකාවට විතරක් නෙමෙයි. අර හැබිටබල් ලෑන්ඩ් ප්‍රමාණය අඩු වෙන්නේ නේද කියන ප්‍රශ්නය මම හිතන්නේ වැදගත් ප්‍රශ්නයක්. ඒකට ඒක පළාත් වලට ගත්තාම සමහරට හිතන්න හිතන ලංකාවේ කොහෙවත් නැහැ නේද දැන් හරියට ෂුවර් පිට ඉන්න තැන කියලා යම් කෙනෙකුට මම හිතන්නේ හිතෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක තමයි මේක ඇවිදිලා හුදු සමාජ සම්බන්ධතා වෙනස් කිරීම විතරක් නෙමෙයි මිනිසා සහ ස්වභාව ධර්මය අතර තියෙන අර කියන මෙටබොලිසම් එක. මම හිතන්නේ මේ මෙටබොලිසම් එක ක්‍රමානුකූලව වෙනස් කරන ක්‍රමවේදයකට අපි යෑම අවශ්‍ය වෙනවා. ඒක නිසා තමයි මම අර අපි නිතරම අවධාරණය කරන කෘෂි කර්මයේ පැත්තෙන් මේ මෙටබොලිසම් එක වෙනස් කරනවා නම් මම කියන්නේ ස්වාභාවික අනතුරු අපිට සම්පූර්ණයෙන් නැති කරන්න බෑ. නමුත් මේ ස්වාභාවික අනතුරු වලට හේතු වන මානව ක්‍රියාකාරීත්වයන් අපිට යම් ප්‍රමාණයකින් සීමා වන විදිහේ සීමා කරන නීති වලින් සීමා කරන නෙමෙයි. දැන් උදාහරණයකට ගත්තොත් ඔය හාමුදුරුවෝ කියපු පළාත් ගත්තොත් ඒ පළාත් තුළ ඉන්න ජනයා තමයි ඇත්තට මේ පළාත් වල ආරක්ෂාව සඳහා ඉන්න අය කවුද කියන දන්නේ. දැන් උදාහරණයක් හැටියට මේ විනාශය වෙන අවස්ථාවේ මම හිටියේ ගෙලියොය. ඒ ගෙලියොය කියන ප්‍රදේශයේ සම්පූර්ණ නගරය යට වුණා. මම හිතන්නේ යට වුණ ඉතාම කාලයකට පස්සේ ඒ වගේම වතුර සැපයුම නැති වුණා. ඊළඟට මේ විදුලිය නැති වුණා. තොරතුරුත් නැති වුණා. මොබිටෙල් හෝ ඩයලොග් හෝ කියන කිසිම එකක්වත් වැඩ කරේ නැහැ. ඉතින් දැන් මේ වගේ අවස්ථාවක ජන ජීවිතේ නැති වුණේ නැහැ. ඒ පළාත් තුළ මිනිස්සු එක්කහු වෙලා ඒ ජන ජීවිතේ පවත්වා ගන්නේ කෙසේද කියන එක ගැන උන් සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කිරීමේදී පස්සේ තමයි ඊටාම් වැදගත් ටික තමයි
ඒ ප්‍රදේශයේ තිබුණු පරණ පිල්ලක් ගැමියන් විසින් සකස් කරගත්ත දවස් 3-4 සම්පූර්ණ ජලය සපයන ක්‍රමයේ හැටියට. ඉතින් මම මේක එකෙන් පෙන්වන්න හදන්නේ ඇත්තටම ජනයා අර මේ පවුලෝ ප්‍රේරිකයන් වගේ ජනයා ඒ විදිහට ශක්තිමත් කරන්න පුළුවන් නම් මම හිතන්නේ සමහර ප්‍රශ්නවලට ඒක නිසාම තමයි මම කියන්නේ මේක දැන් අර හනා ඇරෙන්ඩ් වගේ කියපු විදිහට අපි කුඩා ඒකක හැටියට එහෙම වැඩ කිරීම කියන්නේ හැම පුංචි තැනක්ම තනිත් තැනට වෙනස් නේ වෙනස පැහැදිලිව අපි සාකච්ඡා කිරීම මම හිතන්නේ වැදගත් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මම හිතන්නේ අප්‍රෝච් කිරීමෙන් මම හිතන්නේ මේ හැබිටබල් ලෑන්ඩ් ප්‍රමාණය අඩුවීමේ අනතුරු විසඳා ගැනීමට මම හිතන්නේ කෘෂිකාර්මික ක්‍රමය සහ ගෙවල් තැනීමේ ක්‍රමය එහෙම නැත්නම් සමහර විට මට හරියට කියන්න බෑ අපේ මේ නිවාස ප්‍රශ්නය. දැන් නිවාස ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක්නේ යුරෝපේ. දැන් තාම යුරෝපය හිතනවා ඒ නිසා නිවාස ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අර මට හරියට මේ නම් මතක් හිටින්නේ නැහැ. මේ ඕස්ට්‍රියාවේ නගරයක් තියෙන නගරේ එලා හදුවා අලුත් විදිහේ නිවාස ක්‍රමයක්. ඉතින් ඒක තාමත් සමහරු හිතනවා ඒක තමයි හොඳම ක්‍රමේ නිවාස ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා ඒ නගරය එකට කියන්නේ රෙඩ් නගරේ නම මතක නැහැ. ඒ විදිහට. ඒ නිසා මම හිතන්නේ දැන් මේ සිදුවෙන දේ අපි තේරුම් ගැනීම ඉතින් මම ඊට වඩා අපි මේ දැන් ওই සංයුක්ත ප්‍රශ්න වලටමනේ යන්නේ. දැන් මේ සංයුක්ත ප්‍රශ්න තේරුම් ගන්න අපි ආයි යන්න ඕනේ ඇබ්සොලියුට් ප්‍රශ්න වලට. දැන් ඒකෙදි තමයි අපි කිව්ත් අර ඒන්ගල්ස් කියන්නේ එක වෙලාවක අපි පරිසරයට මේ කරන රිදවීම කොච්චරද කියනවා නම් ඒක උහුල ගන්න බැරුව පරිසරයේ යම් දවසක අපෙන් රෙවෙන්ජ් අපෙන් පලිගනි අපේ පලිගනිමි කියලා ඒන්ගල්ස් කියන. ඉතින් ඇත්තට මේ පලිගැනීම අපි ඉන්නේ. පරිසරය අපෙන් පල්ලේ ගන්නවා. ඒ නිසා අපි දැනගන්නට ඕන මේ පරිසරය සහ ජනයා අතර තිබෙන මේ මෙටබොලිසම් එක යථා තත්වයකට නැවත ගෙනෙන්න. ඒක එක දවසෙන් අර දැන් මේ ආණ්ඩුව කියන විදිහට අවුරුදු 75ක 76ක හෝ 75ක විනාශය නෙමෙයි. මේ අවුරුදු 300ක එක අපහු කරවන්නට ඒක ටිකක් අමාරු වැඩක්. නමුත් ඒක කරන්න පුළුවන් වෙන්නේ රාහුල හාමුදුරුවෝ වගේ ඒ ගමම ශක්තිමත් කරොත් තමයි මම හිතන්නේ ඊටාම වැදගත් වෙන්නේ. එහෙම නැතුව සිල්ලර වගේ මේකෙන් කියවෙන්නේ නැහැ සිල්ලර ප්‍රතිසංස්කරණ නොකළ යුතුය කියලා. නමුත් අපි පුළුවන් තරම් බලන්න ඕන සිල්ලර ප්‍රතිසංස්කරණයක් යෝජනා කරනකොට ඒක ට්‍රාන්සිෂනල් පියවරක් හැටියට තමයි. ඒ කියන්නේ ඒක එතනින් අපි හිතන පැත්තට යන්න හදා ගන්න ඕනේ. ඒ ප්‍රතිසංස්කරණ නිකම්ම ප්‍රතිසංස්කරණ විසි කරන්නේ නැහැ. ප්‍රතිසංස්කරණ යෝජනා කරනවා දිගුකාලීන සංක්‍රමණීය ගමනකට යෑමේ පියවරයන් හැටියට. අන්න ඒකෙන් තමයි මම කියන්නේ වචනේ හොඳ නම් විප්ලවවාදීන් වෙනස් වෙන්නේ ප්‍රතිසංස්කරණවාදීන්ගෙන්. ඔය ටික තමයි මට කියන්නේ මම මෙරණගේ අහපු ප්‍රශ්නට මට පැහැදිලි උත්තරයක් දෙන්න බෑ. නමුත් උග තමයි මම හිතන්නේ මට ඒ සම්බන්ධයෙන් කිව යුතු කරුණු. මම පොඩි යමක් එකතු කරන්න මේ මෙල්ලි අහපු ප්‍රශ්නේ සම්බන්ධයෙන්. දැන් මෙල්ලි එකේ මම හිතන්නේ යමක් වැදගත් යමක් කිව්වා. ඒ තමයි දැන් විශේෂයෙන්ම ඩිල්මා වගේ සමාගමක් ගත්තට පස්සේ ඒ අය තමයි මේකේ මතවාදය නැත්නම් මේකේ ප්‍රතිසංස්කරණ හසුරවන්නේ කියන එක. ඒක ඇත්ත. මොකද උදාහරණයක් ගත්තොත් ඔය ලංකාවේ පරිසරය සම්බන්ධයෙන් තියෙන coffee table books ගත්තොත් එහෙම වැඩිපුරම ගහලා තියෙන ඩිල්මා කැපිටල් වලින්. ඩිල්මා ප්‍රාග්ධනයෙන් තමයි ගහලා තියෙන්නේ. ලංකාවේ කීර්තිමත් පරිසර විද්‍යාඥයනුත් ටත් කමිෂන්ස් ලබා දීලා තියෙන්නේ හය කරලා තියෙන්නේ එයාගේ පරීක්ෂණ වාර්තා පදනම් කරගනිමින් ඒව පළ කරලා තියෙන ඩිල්මා සමාගමෙන්. ඒතර බැලුමට කෙනෙකුට පේනවා ලංකාවේ පරිසරය සම්බන්ධයෙන් ආරක්ෂක භූමිකාව කරමින් ඉන්නේ ඩිල්මා සමාගම කියලා. අපි දන්නවා ඒක කොච්චර සාවාදද කියලා. ඉතින් ඒ නිසා මම කිව්වේ අර ෆොස්ටර් කියපු රප්චර් එකෙන් තුන්වෙනි රප්චර් එක මේ. ඒ තමයි එපිස්ටමොලොජිකල් රප්චර් එක.
අපේ සිටීම අයිඩියොලොජි එක සම්පූර්ණයෙන් හයිජැක් කරලා තියෙනවා. පාලනය කරනවා මේ රප්චයකට මේ ආගේ අය ඇතුළත් වෙලා. ඒ නිසා මම හිතන්නේ අපේ වගකීම වෙන්නේ මෙල්ලගේ ප්‍රශ්නෙට ඍජු උත්තරයක් දුන්නොත් එහෙම මම හිතන්නේ ඔය තියෙන සමාජ ප්‍රශ්න නැත්නම් සමාජමය අපි කියන ඔය සෝෂල් නැත්නම් අපි කියන ඔය මේ සමාජ ව්‍යාපාර විසින් නගන ප්‍රශ්න ඒකම පරිසරය පිළිබඳව ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කිරීම. නැත්නම් මම අර නිකන් අපි ඉංග්‍රීසි ටර්ම්ස් දෙකක් පාවිච්චි කරොත් එම social and ecological questions කියන ඒවා political questions බවට පත් කිරීම. ඒ නිසා එතනින් එහාට මම හිතන්නේ ඔතන අපිට විසඳුමක් තියෙනවා කියලා. මම හිතන්නේ වතු ආර්ථිකය පිළිබඳව ප්‍රශ්නේ ඉතාම තීරණාත්මකයි. මොකද ඒකට හේතුව එත්නික් එහෙම නැත්නම් වාර්ගික ඒකම ඉඩම් පිළිබඳව ප්‍රශ්නය. දැන් අපි සාකච්ඡා කරපු ඉකොලොජි පිළිබඳව මධ්‍යම කඳුකරය පිළිබඳව ප්‍රශ්නය. ඒකම එතන තියෙන අපි ගත්තොත් අයිතිවාසිකම් පිළිබඳව ප්‍රශ්න, ජාතිකත්වය පිළිබඳව ප්‍රශ්නය. මේ සියල්ලම කේන්ද්‍රයට ආපු ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේ වතු ආර්ථිකය පිළිබඳව ප්‍රශ්නය. ඒ නිසා අපි අර මම ඉදිරිපත් කරපු ප්‍රසන්ටේෂන් එක ආශ්‍රයෙන් නැවත හිතලා බැලුවොත් මේ අපි තවමත් නඩත්තු කරමින් ඉන්නේ යටත් විජිත නිෂ්පාදන ආකෘතියකට සම්බන්ධ ආකෘතියක්. ඒ නිසා මේකෙන් කැඩීම අනිවාර්යයි. මම ඊටාම ඍජුව කියන්නේ නැවත වතාවක් මේ ආර්ථිකය අකුලන්න අවශ්‍යයි. වතු ආර්ථිකය මම හිතන්නේ ට්‍රාන්ස්ෆෝමේටිව් වෙනසකට ගෙන ආ යුතුයි. තේ නිෂ්පාදන භෝගයක් වශයෙන් මම හිතන්නේ අපි සම්පූර්ණයෙන් ඉවත් කිරීම කළ යුතු දෙයක්. එහෙම නැතුව අපිට මෙතනින් ගැලවෙන්න හැකියාවක් නැහැ. ඒතකොට මේක කියනකොට අපි මේ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ ඉන්නවනම් නැවත කෙනෙකුට හිතන්න පුළුවන් එතකොට අපේ ඩොලර් ප්‍රශ්නෙට මොකද්ද වෙන්නේ කියන එක. අපි නැවතත් ඉන්නේ කැපිටල් සර්කිට් එක ඇතුලේ. ඒ නිසායි අපිට අවශ්‍ය වෙන්නේ මේකෙන් එළිය සිටීමක් කියන එක තමයි මට නම් එකතු කරන්න තියෙන නිසා අවසාන වශයෙන් ওই තියෙන ප්‍රශ්න ප්‍රමාණය අපි නැවත දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කළ යුතුයි. අපි ජනතාව සංවිධානය කරනවා නම් ඒ සංවිධානය කළ යුත්තේ දේශපාලන අර්ථයකින් මිසක් සමාජ ව්‍යාපාර අර්ථයෙන් නෙවෙයි කියන එකයි මගේ නම් අදහස. දැන් මම හිතන්නේ අපිට ටිකක් හොයලා බලන්න පුළුවන් ඔය වතුකරය සමග සම්බන්ධතාවයන් තියෙන සහෝදරවරුන්ට වතුකරයේ නායයෑම් වලට වඩා ගොදුරු වුණු ප්‍රදේශ ගන්නකොට ඒකෙත් සුපිරින්ටෙන්ඩන්ට්ගේ ගෙදර තියෙන හරිය නායක ගිහින් තියේද මන් දන්නේ නැහැ. ෆැක්ටරියේ තියෙන හරිය නායකයන් ගිහින් තියේද බොහෝ විට නැහැ. නායයෑමට බොහෝ සෙයින් ගොදුරු වී තිබෙන මට රාහුල හාමුදුරුවෝ කිව්වා බොහෝ සෙයින් ගොදුරු වී තිබෙන්නේ අර ලයින් කාමර ප්‍රදේශ. මම හිතෝදසිර මේ කියන්නේ. නමුත් මම හිතන්නේ මේක අපි හොයලා බලන්නට ඕන වතුකරයේ මේ වතුකරය සංවිධානය කර තිබෙන විදිහේ ස්වභාවය මොකක්ද? මේකේ මම හිතන්නේ නෑ සුපිරින්ටෙන්ඩන්ට්ලා මේ නායන ප්‍රදේශයට මෙයාලා දාලා එහෙම දැනුවත් එහෙම සවිඥානිකව කරපු වැඩක් හැටියට කුමන්ත්‍රණයක් ලෙස මම දකින්නේ නමුත් වතුකරය ඒ අවකාශය සංවිධානය කිරීමේදී මම හිතන්නේ දැනුවත් හෝ නොදැනුවත් පන්ති ප්‍රශ්නයක් හැටියට සැලකෙන්නට ඒක ඉතින් ටිකක් හොයලා බලන්න ඕන. අවදහස් නැත්නම් අපිට සාකච්ඡාව අවසන් කරන්න පුළුවන්. දැන් අපි කොට වෙලාවක් තිස්සේ සාකච්ඡාව කරගෙන යනවා. පැය දෙකමාරකට විතර අධික කාලයක්. අවදහස් ඔව්. නෑ නේද? හරි. අපි එහෙනම් කල්ප සහෝදරයා මොන හරි අවසන් වශයෙන් සාකච්ඡාවට එකතු කරනවද? නෑ ඇත්තට මම එක පැත්තකින් ටිකක් සමාවිල්ලන්න ඕන මම දන්නේ මම පැයක් ගත්තා කියන එක මම එච්චර හිතුවේ නෑ මම හිතුවේ මම සාකච්ඡාව ඇතුලේ මට දැනුනෙත් නෑ වෙලාව යනවා. නමුත් මම කැමතියි ඇත්තටම සෝමනසිරි සහෝදරයා මතක් කරා මේක පදනම් කරගනිමින් අපි ඉදිරියටත් වැඩ කරන්න ලෑස්ති. ඒකම මේ සාකච්ඡාව මම හිතනවා විවිධ පැතිවලින් අපිට පෝෂණය කළ හැකි. මෙතන හරි පැහැදිලි ඇති මෙතන ඉන්න බොහෝ පිරිසක් පරිසර ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉතාම කැපවීමෙන් වැඩ කරන පිරිසක්. අපිට ඒ ගෞරවය සහිතව අපි ඇතම් විවේචන ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මම යෝජනා කරනවා අපේ ඉදිරි වැඩවලට සම්බන්ධ වෙන්න මේක දේශපාලන ප්‍රශ්නයක් බවට පරිවර්තනය කිරීම අපි කාටවත් මග අරින්න බෑ. හුදු සමාජ ව්‍යාපාර ඇතුලේ මේක ජය ගන්න බැරි බව පහුගිය දශක 3 ඇතුළත විශේෂයෙන්ම පැහැදිලි වෙලා තියෙනවා. එනිසා මේකට දේශපාලන ව්‍යාපාරයක් අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම ප්‍රධාන පරිසර ව්‍යසන දෙකකට මැදි වෙච්ච රාජ්‍යයක් විදිහට මම දැන් මගේ ජීවිත කාලය ඇතුළතදී ප්‍රධාන දෙකකට සුනාමිය සහ ඒ වගේම මේ ඇති වෙච්ච ගංගතුර සහ
නායම් වලින් වැඩි වෙච්ච රාජ්‍යයක ජීවත් වෙන කෙනෙක් විදිහට මම හිතන්නේ අපිට දැන් ඊටාම නුදුරේ අපි වැඩ කළ යුතුයි මේ ප්‍රශ්නේ ජය ගැනීම සඳහා නැත්නම් මේකට දේශපාලන සංවිධානයක් නිර්මාණය කර ගැනීම සඳහා. එතනදී අපිට වැදගත් වෙනවා අපි හිටගන්නේ මොන මූලධර්ම මතද කියන එක. අපේ ස්ථාවර නම් මාක්ස් පාසල විදිහටත් අපි සම්බන්ධ දේශපාලන ව්‍යාපාර විදිහටත් හතරවෙනි ජාත්‍යන්තරයේ සමාජිකයෙක් විදිහටත් මගේ නම් ස්ථාවරය Beyond Capital. ප්‍රාග්ධනයට ඔබෙන් තියෙන ෆ්‍රේම්වර්ක් එක තමයි අපි වැඩ කළ යුත්තේ. ඒ නිසා මම අපි ඉදිරියටත් මේක ගමු සාකච්ඡා මාතෘකාවක් විදිහට. මම හිතන්නේ මේක විවිධ පැතිවලින් පෝෂණය කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ පිළිබඳව ඉදිරියට නැවත සාකච්ඡා කරමු කියන එකයි මට අවසාන වශයෙන් එකතු කරන්න තියෙන. බොහොම ස්තුතියි අහුම්කන් දුන්නාට මේක සාකච්ඡා පෝෂණය කරන්න සම්බන්ධ වුණාට. කෝසල්ටත් බොහොම ස්තුතියි. තාම කෙටි දැනුම් දීමකින් මේක මොඩරේට් කරන්න සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. හරි සාකච්ඡාව පෝෂණය කරන්න දායක වෙච්ච කල්ප සහෝදරයටත් සුමනසිරි සහෝදරයටත් ස්තුතියි. ඒ වගේම සාකච්ඡාව මෙච්චර දුරක් සාර්ථකව අරගෙන ගියපු අපිත් එක්ක සම්බන්ධ වෙච්ච සියලුම සහෝදර සහෝදරයන්ටත් බොහොමත්ම ස්තුතියි. සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.